I'm Mashan Fernando from Mars Guide. Can you hear me clearly? කටි දාන්න බලන්න clearly ඇහෙනවද කියලා. මගේ voice එක සහ අපේ screen එක පේනවද? chat එකේ දාන්න නැත්නම් ඔයගොල්ලන්ට mic on කරලා කියන්නත් පුළුවන්. Okay. Yeah. Okay. දැන් session එක පටන් ගන්න කලින්ම කියන්න ඕනේ ඕන දෙයක් ඕගොල්ලන්ට chat එකේ අහන්න පුළුවන්, mic එක on කරලා අහන්න පුළුවන්. අපිත් එක්ක engage වෙන්න අපේ session එකත් එක්ක. මොකද නැත්නම් අර අපි team එක විතරක් කතා කරයි ඕගොල්ලෝ අපිත් එක්ක engage වෙන්නේ නැත්නම් මේකේ හරි outcome එකක් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා අර meeting එකක් නිසා අපි ඔක්කොම engage වෙලා මේක session එක ඉස්සරහට කරගෙන යනවා. දැන් gear up for growth හරි. මේ tagline එක අපේ මේ workshop එකේ. දැන් මේකේ මේ workshop එක තියන්න ප්‍රධානම හේතුව තමයි අපි මේ vehicle related businesses වල ලොකු gap එකක් දැක්කා. මොකද ඒගොල්ලෝ offline ඉන්නේ. ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ operations ඔක්කොම යන්නේ offline. එතකොට online නැත්තම් digital space එක ඇතුලේ ඒගොල්ලන්ගේ represent එක හරිම අඩුයි. එතකොට මේ gap එක මේකේ bridge එකක් හදන්න ඕන. එතකොට bridge එක through අපිට offline එකේ ඉඳන් online presence එක වෙනකන් ගෙනියන්න ඕන මේ industry එක. එහෙම නැති වුණොත් එහෙම next 10 years ඇතුළත දැනට ඔය ලොකුවටම හදාගෙන හිටියත් offline එකේ නැත්නම් ground level එකේ business එක next 10 years ඇතුළත ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අපි දැක්ක අනිත් business එක බද්දි e-commerce ගත්තත් අනිත් පැත්තෙන් අපිත් එක්ක වැඩ කරන ගොඩක් වෙලාට e-commerce sites ඊළඟට අපිත් එක්ක වැඩ කරන education companies එතකොට ඒ හැම එකකම වගේ online presence එක තියෙනවා. but vehicle related business වල ඒ කියන්නේ කාර් ඩීලර් කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් ඔයා මොඩිෆිකේෂන් කරන කෙනෙක් වෙන්න පුළුවන් just spare parts shop එකක් දාන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් whatever. ඕගොල්ලෝ මේ digital space එක ඇතුලේ ඉන්නේ හරි අඩුවෙන්. සහ ඕගොල්ලන්ට සමහරට time එකක් නැති වෙන්න පුළුවන්. සමහරට ඕගොල්ලන්ට ඒකේ importance එක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක කොච්චර වැදගත්ද සහ ඒක කොහොමද කරන්නේ කියන එක ගැන තමයි අද පොඩි සෙෂන් එකක් දාන්න අපි තීරණය කරේ අපේ කම්පැනි එක. එතකොට සහ බ්‍රෑන්ඩින් මේ බ්‍රෑන්ඩින් කියන කතාව ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටියට එච්චර කීප දෙනෙක්ට විතරයි ඇත්තට මේකේ රියල් වැලියු එක ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් කට්ටියට ඒ බ්‍රෑන්ඩින් එකක් තමන් බිස්නස් එකක් නෙමෙයි මේක බ්‍රෑන්ඩ් එකක් විදිහට ඉස්සරහට කොහොමද කරගෙන යන්නේ බ්‍රෑන්ඩ් එකක් විදිහට මිනිස්සු ළඟට යන්නේ කොහොමද කියන එක ගැන හරි අයිඩියා එකක් නැහැ හරි නොලෙජ් එකක් නැහැ සහ ඒගොල්ලෝ ඒකේ වැදගත්කමක් දකින්නෙත් නැහැ. ඉතින් ඒක නිසා මේ කාරණා දෙක ඔයා ඩිජිටල් ස්පේස් එකේ ඉන්න ඕනයි සහ ඔයාගේම කියලා බ්‍රෑන්ඩ් එකක් බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිටි එකක් හදන්න ඕනේ ඇයි කියන එක ගැන කතා කරන්න තමයි අපි මේ 1.5 සෙෂන් එක දාගත්තේ. එතකොට අපි ආස් ගයිඩ් අපි දැන් අවුරුදු 5කටත් එහා ඉඳන් ඩිජිටලි ග්‍රෝ වෙන්න බිස්නසස් වලට ඔන්ටර්ප්‍රනර්ස්ලාට SME කැටගරි එකේ ඉන්න කට්ටියට පොඩි මයික්‍රෝ ඉන්ෆ්ලුවෙන්ස්ලාට අපි අපේ සපෝට් එක දෙනවා. අපි ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් කරනවා. හේතුව තමයි අපිට අවශ්‍ය ඩිජිටල් ස්පේස් එක ඇතුලේ බිස්නසස් වල නමක් හදන්න. එතකොට කොවිඩ් කාලේ තමයි අපේ කම්පැනි එක ස්ටාර්ට් වෙන්නේ. ඒතර එදා ඉඳන් අද වෙනකන් අපි සෑහෙන සක්සස් ස්ටෝරීස් ටිකක් තියලා තියෙනවා. ඉතින් මේකත් අත්‍තරම රික්වෙස්ට් එකක්. මොකද අපේ ක්ලයන්ට් කෙනෙක්ගෙම රික්වෙස්ට් එකක් ආවා. ඇයි ඔයගොල්ලන්ට තේන්නේ නැද්ද මේ vehicle related business වල මේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. මේකේ ඕනර්ස්ලාගෙත් පොඩි මේකට මැලිකමක් තියෙනවා. ඒගොල්ලන්ටත් හරි මේව එකක් නැහැ. ඒගොල්ලන්ට ගොඩක් වෙලාට ඒගොල්ලන්ගේ busy schedule එක time එකක් නැහැ. ඉතින් ඒක නිසා ඇයි ඒ පැත්තට ඕගොල්ලන්ගේ knowledge එක share කරන්නේ නැත්තේ කියලා අපිට ආව ඇත්තටම request එකක්. ඒකත් එක්ක තමයි මේ session එක තියන්න ඇත්තටම අපි decide කරේ.
හරි. එතකොට අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. හරි. ඊළඟට දැන් අපි මේකේ දාලා තියෙන ඇජෙන්ඩා එක අපි යන මේ පැයකමාර ඇතුළත අපි කොයි විදිහට වැඩ ටික යන්නේ කියලා දාලා තියෙන්නේ. ඉතින් ඕක අපි දැන් ඉස්සරහට කතා කරනවා. ආයි කියන්න දෙයක් නැහැ. ඊළඟට දැන් මේක කාටද වැදගත් වෙන්නේ? මේ සෙෂන් එකේ රෙකෝඩින් එකක් යනවා. එතකොට මේ සෙෂන් එක මේ වර්ක්ෂොප් එක කාටද? දැන් මම කිව්වා vehicle related business owners ලට කියලා. එතකොට ස්පෙෂලි අපි මෙතන highlight කරනවා කාර් සේල්ස් කරන කට්ටිය, කියන්නේ කාර් ඩීලර්ස්ලා කියලා අපි කියනවා ලංකාවේ ඉන්න. ඊළඟට ඔයා කාර් සර්විස් එකක් කරනවා. සර්විස් සෙන්ටර් එකක් ඔයා මේන්ටේන් කරන් යනවනම් අන්නේ සර්විස් සෙන්ටර්ස් කරන අයව අපි හිතන highlight කරනවා. ඊළඟට ඔයා මොඩිෆිකේෂන් පැත්තේ ඉන්න ඕන. කාර් මොඩිෆිකේෂන්ස්, ඊළඟට රෙන්ට් කාර් සර්විස් ඔය වගේ ඒවල ඉන්නවනම් අපි ඒගොල්ලන්ව highlight කරනවා. දැන් මෙතන ඉන්න කට්ටිය ගොඩක් වෙලාවට already ඔගොල්ලන්ට vehicle related business එකක් තියෙනවා වෙන්න පුළුවන්. ඔයාලටත් වගේම මෙතන ඉන්නව වෙන්න පුළුවන් ඩ්‍රීම් එකක් තියෙනවා. මගේ ෆැෂන් එක වාහන සම්බන්ධ. මං වාහන වලට මාර ආදරෙයි. ඒතර මම කවදා හරි බිස්නස් එකක් පටන් ගන්නවා. මට ලොකු ෆැෂන් එකක්, මට ලොකු ඩ්‍රීම් එකක් තියෙනවා. vehicle related business එකක් ස්ටාර්ට් කරන්න. මම මෙන්න මේ පැත්තෙන් යනවා. මම මේ විදිහ එකක් පටන් ගන්නවා. මම මේ ඉන්ඩස්ට්‍රි එකේ ලොකු ગેප් එකක් දකිනවා. ලොකු හිස්තැනක් දකිනවා. මම ඒකට සොලියුෂන් එකක් දීලා අලුත් බිස්නස් එකක් පටන් ගන්නවා. අලුත් සර්විස් එකක් ඔෆර් කරනවා. අලුත් ප්‍රොඩක්ට්ස් ටිකක් මම සෙල් කරනවා. මේ දැනට කරලා නැති. අනේ ඒ වගේ සමහර ක්‍රියේටිව් බිස්නස් අයිඩියාස් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. අන්න එහෙම කට්ටියටත් අපි මෙතන ඇඩ්‍රස් කරනවා. ඔයත් ඉන්න ඕන. ඔයා සමහරට දැනට ස්ටාර්ට් කරලා නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයත් වැදගත්. මොකද ඔයාටත් මේකේ සෑහෙන දෙයක් ගන්න තියෙනවා. සහ ඔල්රෙඩි දැනට බිස්නස් එක කරන් යන කට්ටියටත් මේක වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම ඒගොල්ලොත් ඉන්න ඕන. ඒතර අපි මෙතන දාලා තියෙනවා කාටද අපි මේක කරන්න කියලා. හරි? ඊළඟට දැන් hitting the brakes on your growth. දැන් මේ vehicle related business එක කරන කට්ටිය හොඳටම දන්නවා මේක කොච්චරනම් අමාරු බිස්නස් එකක්ද කියලා. කවුරුත් අර එළියෙන් දකින්න තරම් අර කාර් සේල් එකක් දිහා, එළියේ ෂෝරූම් එකක් දිහා, එළියේ පාරේ යන මිනිස්සු දකින්න තරම් සුන්දර නෑ මේ බිස්නස් එක. එච්චර ලේසි නෑ. හරි? ඒ පටන් ගන්න එකත් එච්චර ලේසි නෑ. මේක දිගට කරගෙන යන එකත් එච්චර ලේසි නෑ. එතකොට මේකේ ඉන්න මිනිස්සු ටික දන්නවා ඉන්ඩස්ට්‍රි එකක් විදිහට, බිස්නස් එකක් විදිහට කොච්චරනම් ප්‍රශ්න වලට මුහුණ දෙනවද කියලා. එච්චරටම අමාරු බිස්නස් එකක්. නිකන් මේ සිල්ලර බඩු කඩයක් දානවා වගේ ඒ වගේ නිකන් අද හිතලා හෙට ස්ටාර්ට් කරනවා වගේ පොඩි බිස්නස් එකක් නෙමෙයි අත්‍තරම මේ vehicle related business එකක් කියන්නේ. ඒකට ඔයාගේ ෆැෂන් එකක් තියෙන්න ඕන. ඔයාට කැපිටල් එකක් තියෙන්න ඕන. ඔයාට ටැලන්ට් එකක් තියෙන්න ඕන. ඔයාට දවසේ පැය 24ම වගේ වැඩ කරන්න පුළුවන් තරමේ උනන්දුවක් කැපවීමක් තියෙන්නත් ඕන. ඒතර මේ ඔක්කොම තියෙන කෙනෙක්ට විතරයි මේ බිස්නස් එකට එන්න පුළුවන්. ඒක නිසා බිස්නස් එකේ ඉන්න කට්ටිය දන්නවා කොච්චර අමාරුද කියලා. මෙතන අපි දාලා තියෙන්නේ ඔයාලව එක තැන හිරද, ඔයාලට තේරෙන්නේ නැති ඔයාලා එක තැන හිර වෙලා වගේ ඉන්නේ. යම්කිසි තැනක ඔයාලා ස්ටක් වෙලා ඉන්නවා. මෙතනින් එහාට මූව් වෙන්නේ නැහැ කියලා. ඒතර ඔයාලගේ මේ growth එක බ්‍රේක් කරලා තියන්න. growth එක බ්‍රේක් කරන දේවල් 6ක් තමයි අපි මෙතන point out කරලා තියෙන්නේ. දැන් මේවා ඔයගොල්ලෝ already දැන් වෙනකොට experience කරන දේවල් 6ක් තමයි දාලා තියෙන්නේ සහ මේ 6 විසඳ ගන්න පුළුවන්. මේ challenges 6 මේ ඔයගොල්ලෝ මේ වෙනකොට ඔයගොල්ලන්ට තියෙන pain points ටිකක්, ඔයගොල්ලන්ට තියෙන challenges ටිකක් මේ business එක ඇතුළේ අපි දාලා තියෙන්නේ. මේ 6 ඔයාට විසඳ ගන්න පුළුවන්. එකක් digital space එක ඇතුළට ඔයා එනවත් එක්ක, අනිත් පැත්තෙන් brand එකක් ඔයා develop කරනවත් එක්ක. මෙන්න මේ දෙකේ combination එකකින් ඔයාට මේ ප්‍රශ්න 6 මේ challenges 6 විසඳ ගන්න පුළුවන්. ඉතින් අපි පළවෙනිට දාලා තියෙන්නේ මේකේ හැම ඔයා කාර් සේල් එකක් ගත්තොත් කාර් සේල්ස් තියෙනවා ගොඩක් නේ. ලංකාවේ කාර් සේල්ස් තියෙනවා 750කට එහා. ඒතර ඔය ඔක්කොම සමහරට එක එක කැටගරිස් වලට බෙදෙනවා. බට් ෆයිනලි ඒගොල්ලෝ විකුණන්නේ වාහන. ඒතර හැමතැනකම තියෙන වාහන. එකම කස්ටමර්ට තමයි ඔයා කම්පීට් කරන්නේ. දැන් සර්විස් එකක් ගත්තොත් එහෙම ඔයා කොළඹ සර්විස් එකක් මේන්ටේන් කරන් යනවා. ඔයගොල්ලෝ දන්නවා කොළඹ කොච්චර සර්විස් සෙන්ටර්ස් තියෙනවද කියලා. ඔයාගේ විතරක් නෙමෙයි තියෙන්නේ. ඒතර හැම සර්විස් එකක්ම ෆයිට් කරන්නේ එකම කස්ටමර් බේස් එක අල්ලගන්න.
එතකොට සෑහෙන කම්පිටිෂන් එකක් තියෙනවා මේ ඉන්ඩස්ට්‍රි එකේ. ඒක වෙහිකල් සේල් එකක් වුණත්, කාර් සර්විස් එකක් වුණත්, මොඩිෆිකේෂන් එකක් වුණත්, ස්පෙයා පාර්ට් බඩු කඩයක් වුණත් ඔක්කොටම අදාළයි. මොකද එකම කස්ටමර් බේස් එකට තමයි අපි මේ කම්පීට් කරන්නේ. ඉතින් ඒක නිසා මේ කම්පිටිෂන් එකෙන් තමන් වින් කරන්නේ පළවෙනි 4-5 ඇතුළට, පළවෙනි 4-5 බිස්නස් ඇතුළට කොහොමද රිංග ගන්නෙ? කොහොමද කම්පිටිෂන් එකෙන් තමන් දිනන්නේ කියන එක මෙතන වැදගත් කොට අපි හයිලයිට් කරලා තිනවා. දෙවෙනි චැලෙන්ජ් එක. දෙවෙනි චැලෙන්ජ් එක තමයි ඔයා බිස්නස් එකක්. ඔයා කාර් සේල් එකක්. ඔයා ගරාජ් එකක් නැත්නම් සර්විස් සෙන්ටර් එකක්. එහෙම නැත්නම් ඔයා ස්පෙයා පාර්ට් අඩු ප්‍රොඩක්ට් සෙල් කරනවා. ඒක වාහන වලට වෙන්න පුළුවන්, බයික්ස් වලට වෙන්න පුළුවන්. මොන හරි එහෙම. හැබැයි එතනින් එහාට ඔයා කවදාවත් හිතලා නැහැ මම බිස්නස් එකක්, මට නමක් තියෙනවා, මම මේ සර්විස් සෙන්ටර් එක, මම මේ එන්ටර්ප්‍රයිස් එක, එහෙම කියලා ඔයාට නමක් තියෙනවා. බට් එතනින් එහාට ඔයාගේ අවයානස් එක හදන එක ගැන ඔයා හිතලා නැහැ. ජස්ට් සමහරට ඔයා ඉන්න ලොකේෂන් එකේ කට්ටිය දන්නවා. හරි? ඔයා ඉන්න ලොකේෂන් එකේ කඩවත තියෙනවනේ, ඒ කඩවත අවට සෙට් එක දන්නවා. ගම්පහ තියෙනවනම් ගම්පහවට ඒ කට්ටිය දන්නවා. එතකොට අපි ගත්තොත් දෙහිවල තියෙනවනම් දෙහිවල ඒ අවට කට්ටිය දන්නවා. එච්චරයි. එතනින් එහාට අවයානස් එකක්, එතනින් එහාට කස්ටමර් ඇටෙන්ෂන් එකක්, එතනින් එහාට ගිහිල්ලා තමන්ගේ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරන එකක් ගැන ඔයාට හිතිලත් නැහැ, හිතන්න වෙලාවකුත් නැහැ සමහරලාට. ඒතර මේක ලොකු ප්‍රශ්නයක්. අවයානස් එකක් නැතිකම. හරි? ඒතර කස්ටමර්ට ඔයාව මතක නැහැ. කස්ටමර්ට ඔයාව මතක නැහැ. කස්ටමර් ඔයාව දන්නේ නැහැ. ඔයා කස්ටමර්ව දන්නෙත් නැහැ. කස්ටමර් ඔයාව දන්නෙත් නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් මේ බිස්නස් එක ඇතුළේ තියෙන. ඒතර මේක නිසා තමයි අර පළවෙනි හේතුව. ඒ කියන්නේ මේ කම්පිටිෂන් එකට ඔයාට මූණ දෙන්න අමාරු. මෙන්න මේ දෙවෙනියට කතා කරන ඔයාගේ අවයානස් එකේ මදිකම. ඒ කියන්නේ ඔයාව කස්ටමර් දන්නෙත් නැහැ, කස්ටමර් ඔයාව දන්නෙත් නැහැ. හරි? ඒක නිසා පළවෙනි කම්පිටිෂන් එකට ඔයාට හරියට ෆේස් කරන්න බෑ. හේතුව ඔයාට ලොකු බ්‍රෑන්ඩ් අවයානස් එකක් එහෙම මුකුත් නැහැ. අපි කතා කරමු කොහොමද මේ වැඩ ටික අවයානස් එක හදන්නේ, බ්‍රෑන්ඩ් අවයානස් එක හදන්නේ කොහොමද, මොකද්ද ඒවට ගන්න ඕන ටැක්ටික්ස් මොනවාද, ඒවා අපි කතා කරමු. ඊළඟට අපි තුනට යන්. හරි? ඊළඟට තුන්වෙනි එකේදී ගොඩක් වෙලාවට මේ බිස්නස් එකේ ඉන්න කට්ටිය දන්නවා මේ කාරණාව. ගොඩක් වෙලාවට word of mouth වලින් තමයි අපිට සේල්ස් එන්නේ. ඒ කියන්නේ දැන් කාර් ඩීලර් කෙනෙක් නම් දන්නවා ගොඩක් වෙලාවට අපෙන් වාහනයක් ගන්න කෙනා ඊට පස්සේ ඒක ඇත්තටම අපි හොඳ සර්විස් එකක් ඔෆර් කරනවා. එයාට හොඳ වාහනයක් අපි තෝරලා දෙනවා. ඉතින් එයාත් සැටිස්ෆයි වෙනවා. ෆයිනලි එයා කියලා එයාගේ රෙකමෙන්ඩේෂන් එකක් මත කවුරු හරි එනවා. හරි? එතකොට ඔයාලා තේරෙනවා මෙහෙම word of mouth යන එක ඇත්තටම වැදගත්. ඒක හොඳයි. ඒක නරක දෙයක් නෙමෙයි. බට් මේක ටිකක් ස්ලෝ මෙතඩ් එකක්. මේකෙන් විතරක් නම් අපි යැපෙන්නේ. අපිට ගොඩක් වෙලාවට සේල්ස් එන්නේ එක්කෝ ෂෝරූම් එක දැකලා එන කෙනෙක් ගන්නවා, එක්කෝ සර්විස් සෙන්ටර් එක දැකලා එන කෙනෙක්, නැත්නම් word of mouth. එච්චරයි. එතන මෙතනදිත් ඔය දැකලා එන කට්ටියට වඩා word of mouth වලින් එන එක අනිවාර්යෙන් එනවා. ඒක අනිවාර්යෙන් එන දෙයක්. හැබැයි ඊටාම අඩුවෙන් තමයි එන්නේ. මොකද word of mouth වලින් අපිට එකපාර ලක්ෂයකට කියන්න බෑනේ. නේ? word of mouth වලින් එකපාර ලක්ෂයකට අපිට කියන්න බෑ. ඒක නිසා මේ word of mouth වලින් එන නිසා අත්‍තරම ස්ලෝ වෙලා තියෙනවා අපේ සේල්ස් ටික. ලැග් වෙලා තියෙනවා අපේ සේල්ස් ටික. එතනින් එහාට එක්ස්පෑන්ඩ් වෙන්නේ නැහැ. මේ word of mouth නරකයි කියලා නෙමෙයි කියන්නේ. word of mouth එක සෑහෙන හොඳ මෙතඩ් එකක්. නමුත් ස්ලෝ. ඒක විතරක් නම් තියෙන්නේ. ඒකෙන් විතරක් නම් ඔයා සොයයි වෙන්නේ ප්‍රශ්නයක් තියෙනවා. හරි? එතකොට හතරවෙනි එක ඩිජිටලි ඔයා නැහැ. ෆිසිකලි ඉන්නවා. ෂෝරූම් එකක් තියෙනවා, සර්විස් සෙන්ටර් එකක් තියෙනවා, ෂොප් එක තියෙනවා, ප්‍රොඩක්ට්ස් ටික තියෙනවා, ඉන්න වැඩ කරන කට්ටිය ඉන්නවා, ටෙක්නීෂියන්ස්ලා ඉන්නවා. ඒ ඔක්කොම තියෙනවා. ඒ ෆිසිකලි ඉන්න ඔයා ඔක්කොම තියෙනවා. පේනවා, අල්ලන්න පුළුවන් ඉන්නවා. බට් ඩිජිටලි ඔයා නැහැ. එතකොට දැන් ෆිසිකලි පේන්නේ නැහැ. හැබැයි ෆිසිකලි පේන කස්ටමර්ට පේන ඔයා ඉන්නවා කියලා. බට් ඔයා හිතන්න අනිත් කස්ටමර්ස්ලා ඔක්කොම කස්ටමර්ස්ලා ඉන්නවා ඩිජිටලි ඕන කස්ටමර් කෙනෙක් ඉන්නවා. හැබැයි ඔයා ෆිසිකලි විතරයි ඉන්නේ. එතකොට අර කස්ටමර් ඔයාව හොයාගන්න තියෙන ලේසිම ක්‍රමය විදියට පාවිච්චි කරන්නේ ඩිජිටල් මෙතඩ් එක.
ඔන්ලයින් එයා බලනවා ඔයා ඉන්නවද කියලා. බලද්දි ඔයා නැහැ. හරි? ඔයා නැහැ. ඔයාගේ සමහරට සර්විස් එක හොඳයි. ඔයාගේ ටෙක්නීෂියන්ස්ලා ටික තමයි ඉන්න හොඳම ටෙක්නීෂියන්ස්ලා ටික. හරි? ඔයාගේ වාහන ටික තමයි දැන් හිතන්නකෝ සෙකන්ඩ් හෑන්ඩ් වාහන ඔයා ගාව තියෙන වාහන තමයි හොඳම වාහන ටික මේ පැත්තෙන්ම. හරි? හැබැයි ඩිජිටලි නෑ. ඔන්ලයින් නෑ ඔයා හොයාගන්න නෑ. ලොකු ප්‍රශ්නයක්. එතකොට මොකද වෙන්නේ? කොච්චර දේවල් තිබ්බත් යම්කිසි තැනක ඔයා ලැග් වෙනවා. යම්කිසි තැනක ඔයා ස්ටක් වෙනවා. හේතුව ඔයා එතනින් එහාට යන්නේ නෑ. මොකද ඔයා ඩිජිටලි නෑ. අලුත් කස්ටමර්ස්ලා එන්නේ නෑ. විශේෂයෙන් මේ Gen Z එක දැන් අපි ටාගට් කරන්නේ Gen Z එක. Gen Z එකට ඔයාව පේන්නේ නෑ. Gen Z එක ඔයාව දන්නේ නෑ, අඳුරන්නේ නෑ. හේතුව ඔයා ඩිජිටලි නැති එක. හරි? අරව වැදගත්. අරව තියෙන්න ඕන අනිවාර්යයෙන්. ෆිසිකල් දේවල් තියෙන්න ඕන. ඒත් එක්කම ඩිජිටල් තියෙන්නත් ඕන. ඩිජිටල් ඔයා ඉන්නත් ඕන. ඔයා ඒක ප්‍රොමෝට් කරන්නත් ඕන. හරි? ඔයාගේ අයිඩෙන්ටිටි එක ෆිසිකලි ඉන්නවා වගේම ඩිජිටලිත් ඔයා පෙන්වන්න ඕන. එතකොට තමයි කම්ප්ලීට් වෙන්නේ මේ වැඩේ. නැත්තම් භාගයක් තියෙනවා භාගයක් නැහැ වගේ වැඩක් වෙන්නේ. ඔයා ඉන්නවා බට් ඔයා නැහැ. හරි? ඊළඟට මේ විශ්වාසය කියන එක ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. ඒතකොට මෙතනදිත් අර ඇත්තටම ඔයා දෙන සර්විස් එක ඔයා විසඳන ප්‍රශ්නේ ඔයා සෙල් කරන වාහනේ ඔයා කරන මොඩිෆිකේෂන් එක මේ හැම දෙයකදීම මේ ට්‍රස්ට් එක කියන එක මත තමයි මේ හැම දෙයක්ම එකට එක ගැට ගහලා තියෙන අර එකට එක බැඳලා තියෙන දේ වෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. හරි? ඊළඟට දැන් ලංකාවේ වගේ රටක මේ සේල්ස් කියන ඒවා එකපාර එහෙම ග්‍රැජුවලි එක්ස්පොනෙන්ෂල් විදිහට ග්‍රෝ වෙන්නේ නැහැ. ඉතින් කන්සිස්ටන්ස් නෑ කොහොමත්. ඒ කියන්නේ බිස්නස් එකක ඔයාලා දන්නවා සේල්ස් කියන ඒවා උඩ පල්ලෙහා යනවා ඉතින්. ඉතින් මේකත් ප්‍රශ්නයක්. මොකද මේක පොඩි ෂොප් එකක් නෙමෙයි. මේක බුක් ෂොප් එකක්, කමියුනිකේෂන් එකක් එහෙම නෙමෙයි. හරි? මේ අපි කතා කරන්නේ වාහන ෂෝරූම් එකක් ගැන. අපි කතා කරන්නේ සර්විස් සෙන්ටර් එකක් ගැන. ඒතර මේක මේන්ටේන් කොස්ට් එකක් තියෙනවා. මේකේ යන විදිහක් තියෙනවා. ඒතර මේක අමාරු බිස්නස් එකක්. ඒකත් එක්ක සේල්ස් එන සේල්ස් ටිකත් සමහර කාලවල ආවේ නැත්තම් ඕන විදිහට ඔයාලා ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔයාලා ඒක අත්දැකීම් වලින් දන්නවා. මේ ලංකාවේ මේ අපි ගත කරපු කලින් අවුරුදු 5 7 8 ඇතුළත අපේ එක්ස්පීරියන්ස් අපිට තියෙනවා. අපිත් එක්ක ක්ලයන්ට්ලා කතා කරපුවා. කොච්චරනම් අපහසුතාවයට පත් වුණාද කියලා. හරි? දැනට ටිකක් හැදීගෙන එනවා. ඇත්තට මීට අවුරුදු 5කට 6කට කලින් මේ තත්ත්වෙවත් තිබ්බේ නැහැ. ඊටාම අවාසනාවන්ත තත්ත්වයක් තිබ්බේ මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ. ඕවරෝල් අනිත් බිස්නසස් ඒම තමයි. ඒගොල්ලෝ ඩිජිටල් කියන එක ඇත්තටම ගණන් ගත්තේ නැහැ. ඒ කියන්නේ ඒක වැඩක් නැති තැනට තිබ්බේ. ඉතින් ඒක නිසා. ඉතින් දැන් මට මතකයි ඉස්සර අපි වාහන ඒක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ වාහන හොයාගත්තේ නිවුස් පේපර්ස් බලලා. ඒ කියන්නේ පත්තරේ බලලානේ. හැබැයි අද වෙනකොට එහෙම නෙමෙයි. අද වෙනකොට ඉක්මයකට ගිහිල්ලා රිය 7ට ගිහිල්ලා Google කරලා තමයි අපිට වාහනයක් ඕන නම් බයික් එකක් ඕන නම් අපි බලන්නේ ටුක් එකක් ඕන නම් අපි බලන්නේ Google කරලා රිය 7ට ගිහිල්ලා ඉක්මයකට ගිහිල්ලා ඔයාලා ඩීලර්ස්ලා දාලා තියෙන ඇඩ්ස් ටික බලලා තමයි අපි තෝරගන්නේ. ඉතින් අර වගේ නෙමෙයි. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති කොච්චර දුරට වෙනස් වෙලා තියෙනවද කියලා. ඉතින් ඕක තව දුරටත් ඔතනින් එහාටත් වෙනස් වෙනවා. ඔයාලා හිතනවනේ ඔතන විතරයි තියෙන්නේ කියලා. නෑ, වැරදි. ඔතන නෙමෙයි. තව අවුරුදු 10කින් බලුවොත් ඔතන නෙමෙයි. ඔය දැන් තියෙන තැන නෙමෙයි තව අවුරුදු 10කින් තියෙන්නේ. මීට අවුරුදු 5කට 10කට කලින් තිබ්බ විදිය නෙමෙයිනේ දැන් තියෙන්නේ. දැන් තියෙන විදිහත් නෙමෙයි තව අවුරුදු 5කින් 10කින් තියෙන්නේ. ඔයාලා හිතනවනේ එහෙම තියෙයි කියලා. එහෙම වෙන්නේ නෑ. බිස්නස් එකක් කරන මිනිස්සෙක් විදිහට, බිස්නස් ඕන කෙනෙක් විදිහට අපි කල්පනා කරන්න ඕන next 10 years කොහොම වේද? next 10 years ඇතුළත මම කොයි වගේ තැනක බිස්නස් ඉන්ඩස්ට්‍රි එක තියේද, රට තියේද, මං කොතන ඉදීද, බිස්නස් එක කොතන තියේද? දැන් පාවිච්චි කරන ඒවා ඒ කාලෙට වැලිඩ් වෙයිද? මොනවද හැදෙන්න ඕන? මොනවද අලුතෙන් එකතු කරගන්න ඕන? අන්න ඒ වගේ තමයි ඩිජිටල් ස්පේස් එකත් අපි හිතන්න ඕන දේවල් තියෙනවා. හරි. ඒතර මේ චැලෙන්ජස් වලට අමතරව තව චැලෙන්ජ් තියෙනවා. අපි දාලා තියෙන්නේ ෆිල්ටර් කරලා හොඳම 6ක් දාලා තියෙන්නේ. ඉන්ඩස්ට්‍රි එකක් විදිහට ෆේස් කරන චැලෙන්ජස් ටික. හරි. ඊළඟට
මේක වැදගත්ම කෝට් එකක් මේ දාලා තියෙන්නේ. හරි. Your customers journey starts online. හරි. දැන් ඉස්සර වගේ දැකලා ඔයාගේ ෂෝරූම් එක දැකලා ඔයාගේ ගරාජ් එක දැකලා ඔයාගේ ස්පෙයා පාර්ට් බඩු කඩේ දැකලා ඔයාගේ රෙන්ට් කාර් සර්විස් එකේ බිල් බෝඩ් එකක් දැකලා විතරක් වචනේ විතරක් කස්ටමර් කෙනෙක් ඔයා ළඟට එයි කියලා හිතුවොත් ඔයා වැරදි. එහෙම වෙන්නේ නැහැ. හරි. අපි ඔයාලගේ එකෙන් ගත්තොත් එහෙම අපි දකිනවා හොඳ මොඩිෆිකේෂන් කරන තැනක් තියෙනවා, නමක් තියෙනවා බෝඩ් එකේ. හැබැයි ඔයා හිතන්න ඒක දැකපු ගමන් ඇස් දෙකට දැකපු ගමන් හොඳ තැනක් කියලා පෙවුනට එකපාර යන්නේ නැහැ. ටක් ගාලා මොකද කරන්නේ? රතේ තියෙන්නේ මොකද්ද? සාක්කුවේ තියෙන්නේ මොකද්ද? ෆෝන් එක. ෆෝන් එක අතර ගත්තා. මොකද කරන්නේ? නම ටයිප් කරලා බැලුවා. මොකේද? Google එකේ ටයිප් කරලා බලනවා ඔයාගේ නම. බලද්දි එන්නේ නැහැ මුකුත්. Google My Business Profile එකක් නැහැ. නමක් නැහැ. රිවිව්ස් නැහැ. රේටින්ග්ස් නැහැ. මැප් එකේ වැටෙන්නෙත් නැහැ. එක්ක මැප් එකේ තියෙනවා මැප් එකේ තියෙනවා හැබැයි Google My Business Profile එක හරියට මේන්ටේන් කරලා නැහැ. ඒකේ මුකුත් නැහැ. Facebook page එකක් නැහැ. දැන් ගොඩක් වෙලා TikTok එකේ බලයි TikTok එකේ මුකුත් නැහැ. මිනිස්සු වෙයිද? කස්ටමර් තීරණය කරයිද මං මෙතනට යනවා කියලා? නෑ කස්ටමර් බලනවා මම දන්නේ මම දන්න කීප දෙනෙක් අය මේ කට්ටිය නේ මේ කට්ටිය මට ෆැමිලිය. මම මේ කට්ටිය ගැන අහලා තියෙනවා. මේ කට්ටිය කියව මම දැකලා තියෙනවා. මේ කට්ටියගේ රිවිව්ස් හොඳයි. මං එතනට යනවා. එතකොට කස්ටමර් කෙනෙක්ගේ ජර්නි එක ඩිසිෂන් මේකින් කියන එක පටන් ගන්න ඔන්ලයින්. ෆෝන් එකෙන් Google එකෙන් කීබෝඩ් එකෙන් පටන් ගන්න. ෆෝන් එකේ තියෙන කීබෝඩ් එකෙන් තමයි ජර්නි එක පටන් ගන්න. 90%ක්ම 90%ක්ම 10%ක තමයි ඔයාලා රැඳිලා ඉන්නේ එහෙනම්. 90%ක්ම මිනිසු තීරණය කරන්නේ මම මෙතනට යනවද නැද්ද කියලා ඔන්ලයින් සර්ච් කරලා ඔන්ලයින් බලනවා. එතකොට ඔයාලා හිතනවා නම් ඔයාලගේ ෂෝරූම් එක, ඔයාලගේ ගරාජ් එක, ඔයාලගේ ෂොප් එක, ඔයාලගේ මොඩිෆිකේෂන් සෙන්ටර් එක ඔයාලගේ ෂෝරූම් එක කියලා නෑ, ඒක වැරදි. ඒක විතරක් නෙමෙයි, ඒක ඔයාගේ ෆිසිකල් ෂෝරූම් එක. ඒක හරි, ඒක ඕකේ. බට් එතනින් එහාට ගිහලා Google එක, Google My Business Profile එක, ඔයාගේ සෝෂල් මීඩියාස් ටික, මේ Facebook page එකක් විතරක් නෙමෙයි, සෝෂල් මීඩියාස් ඔක්කොම, Meta platforms ටිකයි TikTok එකයි ස්පෙෂලි, මේ ඔක්කොම ටික තමයි ඔයාගේ ෂෝරූම් එක වෙන්නේ. ඔයාගේ ඩිජිටල් ෂෝරූම් එක වෙන්නේ. සමහරවිට ඔයාගේ ෆිසිකල් ෂෝරූම් එක ලස්සනට තියාගෙන ඉන්නවා ඔක්කොම ටික. හැබැයි ඩිජිටල් ෂෝරූම්ස් නෑ මුකුත්. ඒවා ටික ඔප්ටිමයිස් කරලා නෑ. හරි? ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා 90% කස්ටමර්ස් ලා තමන්ගේ ජර්නි එක ස්ටාර්ට් කරන්නේ ඔන්ලයින් කීබෝඩ් එකකින්, Google එකකින්. හොඳට මතක තියාගන්න. සමහරට ඔයගොල්ලෝ සමහරට දැන් කාර් සේල්ස් තියෙනවා. ඒගොල්ලෝ රියසෙවනේ තමන්ගේ වාහන ටික ලිස්ට් කරලා දිනවා. ඉක්මන් එකේ ප්‍රොෆයිල් එකක් හදාගෙන දිනවා. හැබැයි Google My Business Profile එක ගැන එච්චර අවධානයක් නැහැ. TikTok එකක් ගැන කිසිම අවධානයක් නැහැ. content creations ගැන කිසිම අවධානයක් නැහැ. වැරදි. හරි. ඒක නිසා මතක තියාගන්න ඔන්ලයින් ජර්නි එක පටන් ගන්න. හරි. දැන් අපි එනවා වැදගත්ම සෙග්මන්ට් එකකට අපේ සෙෂන් එකේ තියෙන බ්‍රෑන්ඩින් කොටසට. හරි. බ්‍රෑන්ඩ් එකක්. දැන් වචනෙට බ්‍රෑන්ඩ් එකක් කියපු ගම ඔයගොල්ලෝ බලනවා ඇති බ්‍රෑන්ඩ් එකක් කියන්නේ හරි නමක් තියෙනවා, මට ලෝගෝ එකක් තියෙනවා, මට ප්ලේස් එකක් තියෙනවා, මට සේවකයෝ ටිකක් ඉන්නවා, මට කස්ටමර් බේස් එකක් පොඩියට තියෙනවා. ඕකේ ප්‍රශ්නයක් නෑ. මම බ්‍රෑන්ඩ් එකක් කියලා හිත නෑ, එහෙම නෑ. හරි. බිස්නසස් වෙනයි, බ්‍රෑන්ඩ් වෙනයි. හැම බිස්නස් එකක්ම බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ නෑ. හරි. එතකොට බ්‍රෑන්ඩ් එකක් කියන්නේ දැන් මෙතන මම ලස්සන කෝට් එකක් දාලා තිනවා. බ්‍රෑන්ඩ් එකක් කියන්නේ ඔයා ගැන කියන දේ නෙමෙයි. අපි මේගොල්ලෝනේ, අපි මෙහෙම කරනවා, අපි මේ සර්විසස් ටික අපි ඔෆර් කරනවා, අපි මේගොල්ලෝ මම මෙයා අපේ ෂොප් එකේ තියෙන මෙතන, අපේ ගරාජ් එකේ තියෙන මෙතන, අපේ ෂෝරූම් එකේ තියෙන මේ මෙතන, අපි ආරින්නේ මේ වෙලාවට, අපි මේ අහවල් දා ක්ලෝස් ඒව නෙමෙයි. අපි මේ සර්විසස් ටික දෙනවා, මේක හොඳටම අපි කරනවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ඔයා කියන එක නෙමෙයි.
ඔයා ගැන මිනිස්සු ඔයා නැති තැන ඔයා ඉස්සරහ නෙමේ නෑ මූණට හම්බෙලා මිනිස්සු කියනවනේ අහලා ඇති ඔයාලගේ සර්විස් එක නම් හොඳයි ඇත්තමයි අපි සතුටුයි එහෙම අපිට මූණට හම්බෙලා මිනිස්සු කියනවා හැබැයි සමහරට අපිත් එක්ක තියෙන හිතවත්කමට සමහරට මුකුත් කියන්න බැරි කමට කියනවා වෙන්නත් පුළුවන්නේ අපි දන්නේ නැහනේ ඒක නෙමෙයි මෙතන කියන්නේ අපි කියන්නේ අපි නැති තැන සමහරට එයාලා යාළුවොත් එක්ක ෆැමිලි එකත් එක්ක දන්න අයත් එක්ක සමහරට Facebook එකේ කමෙන්ට් එකකට වෙන්න පුළුවන් කමෙන්ට් එකකට TikTok එකේ කමෙන්ට් එකකට Google my business profile එකේ review එකකට ඔයා නැති තැන ඔයා දන්නේ නැහැ කවුද කියලා සමහරට ඔයා ගැන කියන දේ තමයි බ්‍රෑන්ඩ් එකක් කියන්නේ. ඒ මිනිසුන්ට හිතන දේ මිනිසුන්ට මේ බිස්නස් එක ගැන හිතන දේ. හරි. එතකොට දැන් වාහන අපි ගමු වාහන වලින් දැන් මම මෙතන දාලා දෙන වාහන ටික. දැන් Toyota ගත්තත් BMW ගත්තත් Land Cruiser ගත්තත් Mitsubishi ගත්තත් Honda ගත්තත් ඔය හැම එකේ මොනවද තියෙන්නේ ෆයිනලි වාහන තියෙන්නේ. ඔය ඔක්කොම හදන්නේ වාහන. හැබැයි වාහන තමයි හදන්නේ. හැබැයි Toyota කියද්දි අපිට මතක් වෙන දෙයක් තියෙනවා Toyota පොඩි ළමයෙක් තුනක් දැන් සමන අවුරුදු 18 19 ළමයට Toyota කිව්වොත් මතක් වෙන එකක් තියෙනවා. Toyota කිව්වොත් මතක් වෙනවා Toyota වාහනයක් නේ කියලා වැඩක් නැහැ. Toyota නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. ඕන තැනක ඕන වෙලාවක යන්න පුළුවන්. ඒ කැඩෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. රිලයබල් එක I think කියන්න දෙයක් නැහැ. Toyota වාහන නම් කතා කරන්න දෙයක් නැහැ. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි ඔෆ් රෝඩ් වාහනයක් ගත්තොත් Toyota V8 එකක් ගත්තොත් ඕන තැනක යන්න පුළුවන්. ඕන තැනක ගිහිල්ලා එන්න පුළුවන් කිසිම බයක් නැතුව ඕන තැනක යන්න පුළුවන් වාහනේ. ඒ කොන්ෆිඩන්ස් එක එනවා අපිට. නම කියද්දිම Toyota නම කියද්දිම එනවා. ඉතින් BMW කියද්දි මොකක්ද දෙන්නේ ඔළුවට? Mercedes Benz කියද්දි මොකක්ද අපිට ඔළුවට එන්නේ? අපිට ඔළුවට එන්නේ luxury. ස්ටේටස්, ප්‍රස්ටීජ්. අපිට ඒ වගේ ෆීලිංගස් ටිකක් එන්නේ නේ. අපිට ඒ බ්‍රෑන්ඩ්ස් ටික ඇහෙද්දිම අපිට මතක් වෙන්නේ අර ෆීලිංගස් ටික මොනවද? අපිට මතක් වෙනවා ලක්ෂරි. අපේ ස්ටේටස් එක කම්ෆර්ටබල්. එතකොට සෑහෙන දේවල් ටිකක් ඔළුවට එනවා BMW, Mercedes Benz ගැන කතා. ඒතර ඒවත් වාහන තමයි. Toyota හදන්නෙත් වාහන, BMW එකෙන් හදන්නේ වාහන. හැබැයි ඔයගලන්ට තේරෙනවා බ්‍රෑන්ඩ් එක කියද්දි මිනිස්සෙක්ට මතක් වෙන දෙයක් තියෙනවා. අපි මේකට කියනවා බ්‍රෑන්ඩ් පොසිෂනින් කියලා. කස්ටමර්ගේ මයින්ඩ් එකේ ඔයා කොතනද ඉන්නේ? ඔයා කොහොමද ඉන්නේ? කොයි විදිහටද මයින්ඩ් එක ඇතුලේ ඔයා ප්ලේස් වෙලා ඉන්නේ? Toyota කිව්වොත් මතක් වෙන්නේ මොකද්ද? BMW කිව්වොත් මතක් වෙන්නේ මොකද්ද? Land Cruiser කිව්වොත් මතක් වෙන්නේ මොකද්ද? දැන් BYD කිව්වොත් මතක් වෙන්නේ මොකද්ද? BYD කිව්වොත් මතක් වෙන්නේ මොකද්ද? ඒ වගේ. ඉතින් ඒක නිසා ඔක්කොම හදන්නේ වාහන තමයි. හැබැයි Toyota කියද්දි අපිට දෙයක් මතක් වෙනවා BMW කියද්දි මතක් වෙනවා. ඒ වගේ කාර් සේල් එකක් නම් කරන්නේ. කාර් ඩීලර් කෙනෙක් නම් ඔයාලා ඔක්කොම කරන්නේ වාහන සේල් කරන එක තමයි. සමහරට ඔක්කොගෙම තියෙන්නේ එකම වාහන සෙට් එක. සමහර වෙලාවට කැටගරිස් වලට බෙදෙන්න පුළුවන්. අපි ජර්මන් vehicles තමයි කරන්නේ. අපි කරන්නේ ජපාන් විතරයි. අපි ජපාන් and ඉන්දියන්ස් ටික තමයි කරන්නේ. ඔහොම අපි කැටගරිස් වලට බෙදෙනවා. නැත්නම් අපි ඔක්කොම කරනවා. එහෙම බෙදෙනවා. නමුත් ඔය වගේ හැමතැනකම තියෙන්නේ අනිත් ඔයාලගේ අනිත් කම්පිටිටර්ස්ලා ගාව තියෙන්නේ ඔය ටිකම තමයි. ඔය වාහන ටිකම තමයි. අනිත් ගරාජ් වල කරන්නේත් අනිත් සර්විස් සෙන්ටර්ස් වල කරන්නේත් ඕකම තමයි. එකම බොඩි වොෂ් එක තමයි කරන්නේ. සමහරට මොඩිෆිකේෂන් කරන්නේත් එකම විදිහට තමයි. හැබැයි ඒක නෙමෙයි මෙතන කියන්නේ. ඔයාගේ නම කියද්දී මිනිස්සුන්ට මතක් වෙන්න ඕන දෙයක්. නේ. ඔටෝ මිරාජ් එකනේ. ඒක ඒගොල්ලෝ නියමයි. ඒගොල්ලෝ සර්විස් එක. මම මේ බ්‍රෑන්ඩ් ඒගොල්ලන්ගේ ප්‍රොමෝට් කරනවා නෙමෙයි. මම එක්සැම්පල්ස් ගන්නවා. Toyota ලංකානේ. Toyota ලංකා ඉතින් එදා ඉඳන් අද වෙනකන් ඒගොල්ලෝ මාර ස්ටේටස් එකක් මේන්ටේන් කරන් යනවා. Toyota ලංකාද සර්විස් කරන්නේ. සර්විස් එක Toyota ලංකා නම් අහන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් ඉතින් අපිට චෙක් කරගන්න පුළුවන් Toyota ලංකා දාලානේ. ප්‍රශ්නයක් නැහැ. Toyota ලංකා නම් අවුලක් නැහැ. Toyota ලංකා කිව්වට පස්සේ හරි. හරි.
අවා මොඩිෆිකේෂන් එක ඉදිරිසිංහ එකෙන්ද කරේ? හරි. ඉදිරිසිංහ එක කරන්න අවුලක් නැහැ. ක්වොලිටි ප්‍රොඩක්ට්ස් දාන්න. හරි. ඒ විදිහට මිනිස්සුන්ට නම ඇහෙද්දී මතක් වෙන්න ඕන දෙයක්. ඔයා බලන්න ඔයාගේ නම කියද්දි කාට හරි මොනවද මතක් වෙනවද කියලා. හරි. අපි ඒ තැනට ගේන්න ඕන. අපිට ගේන්න පුළුවන්. හරි. ඕන කෙනෙක් විදිහට ඔයාට ඒ තැනට එන්න පුළුවන්. මොකද ඔය කියන කට්ටිය, ඔය ආපු කට්ටියත් එහෙම මේ එක රැයෙන් ඇවිල්ලා නෙමෙයි. ආසින් කඩාපාත් වෙලා එහෙම නෙමෙයි. නිදියකට හැරුච්ච ගමන් එහෙම මුකුත් ඇවිල්ලා නෙමෙයි. හරි? එහෙම නෙමෙයි. ඒගොල්ලොත් ටික 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 ඔයාලා වගේම 0 වලින් පටන් අරගෙන 1 2 3 4 5 6 කියාගෙන ආපු කට්ටිය. බැරි නෑ. හරිද? ඉතින් ඒක නිසා බිස්නස් එකකට එහා ගිහලා බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕන. එතන තමයි ඔයා සර්වයිව් වෙන්නේ. නැත්තම් සර්වයිව් වෙන්නේ නැහැ මේ තියෙන මාකට් එකත් ඇතුලේ. දැන් beyond the logo කියලා මම මෙතන දාලා දෙනවා. මොකද මේක ස්පෙෂල් දෙයක්. අපි බ්‍රෑන්ඩ් එකක් කියලා හිතන්නේ ගොඩක් වෙලාට ජස්ට් ලෝගෝ එකක් හදාගත්තා, මම ටැග් ලයින් එකක් දාගත්තා, මගේ ලයිට් බෝඩ් එකක් ගහගත්තා. එහෙම කියලා නෑ. එතනින් එහාට ගිහිල්ලා මේ ලෝගෝ එක, නම, ටැග් ලයින් එක, මේ දේවල් ඇත්තරම බ්‍රෑන්ඩින් වල තියෙන පොඩි කොටසක්. 10% වගේ. 10%ක විතර ප්‍රමාණයක් තමයි මේ ලෝගෝ එකෙන් නම් මේවා නෑ තියෙන්න ඕන, මේවා තියෙන්න ඕන. නමුත් මේකෙන් 10%ක් විතර තමයි බ්‍රෑන්ඩින් එකට අදාළ වෙන්නේ. තව ගොඩාක් දේවල් තියෙනවා බ්‍රෑන්ඩ් එකක් ඇතුලේ. අපි කතා කරමු. දැන් 7 පාස් අපි ඉස්සරහට කතා කරනවා. හරි. දැන් මේ බාර මම දාලා දෙනකොට දැන් one shop just say the we do body kits and stickers. stickers අපි යාලුවනවා, අපි body kits ගහනවා එහෙම කියලා. ඊට පස්සේ තව එකක් කියනවා we turn your car into your personality. අපි ඔයාගේ කාර් එක මේ විදිහට හදලා දෙනවා. මේ තියෙන අපි හදපු ඒවා. මේ තියෙන අපි කලින් කරපු projects. මේ තියෙන අපි ඩිෆෙන්ඩ් එකකට කරපු බොඩි කිට් එකක්. මේ තියෙන අපේ CHR එකට කරපු මේ අපි බොඩි කිට්, මේ තියෙන ලයිට්ස් ගහපු එක මේ. මේ තියෙන අපි ටින්ට් කරපු කලින් ඒවා මේ. මේකට ගැලපෙන්නේ මෙහෙම එකක්. මේ ටින්ට් එක ගැලපෙන්නේ නැහැ. හරි. ඒතර මේ බොඩි කිට් එක දාන්න බෑ. මොකද ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක අඩු වෙනවා. ඒතර යන තැන ඔයගලන්ට වාහනේ වදිනවා යට. ඒතර ගැලපෙන්නේ නැහැ. ඒක නිසා මේකට යනවා නම් හරි භයානකයි. එතකොට එකක් කියද්දි අපි මේවා ටික කරනවා, අපි ඔයාලට ස්ටිකර්ස් ගන්නවා, අපි ටින්ට් කරනවා, අපි ඒ ටික කරනවා කිව්ද අනිත් එක්කෙනා කියන්නේ එහෙම නෙමෙයි. අපි මෙහෙම කරන්නේ. හරි? හරි. your roadmap to stand out brands. දැන් බ්‍රෑන්ඩ් එකක් හදනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. එහෙනම් හැමෝම කරනවා. නේ? හැමෝම කරනවනේ ලේසි නම්. මේක අමාරුයි. හැබැයි කරපු මිනිස්සු ටික, කරපු බ්‍රෑන්ඩ්ස් ටික, කරපු බිස්නසස් ටිකට වරදිලා නැහැ, වරදින්නෙත් නැහැ තව අවුරුදු 50ක් 60ක් යනකම්. අනිවාර්යෙන් තියෙනවා. ඒක නිසා මේ බ්‍රෑන්ඩ් එකක් කරනවා කියන එක, හදනවා කියන එක, තමන්ගේ පොඩි බිස්නස් එක මේ තැනකට ගේනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඇත්තට මේක අමාරුයි. හැබැයි කරන්න ඕන දෙයක්. කරන්න පුළුවන් දෙයක්. එතකොට මේ බිස්නස් බ්‍රෑන්ඩින්ස් ඇතුලේ අපි 7 පාර්ට්ස් වලට කඩනවා. බේසික්ස් ඔෆ් බ්‍රෑන්ඩින් කියන එක යටතේ 7 පාර්ට්ස් වලට කඩනවා. එතන පළවෙනි එක තමයි බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිටි. බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිටි. දැන් අයිඩෙන්ටිටි කියන එක ඔයගොල්ලෝ දන්නවනේ. ඔයාලට අයිඩෙන්ටිටි එකක් තියෙනවනේ නේ. ඒ වගේ මේ බ්‍රෑන්ඩ් එකටත් තියෙන්න ඕන අයිඩෙන්ටිටි එකක්. අනන්‍යතාවයක්. මම මෙයා. මම මේ දේ තමයි කරන්නේ. හරි. මගේ නම, මගේ ටැග්ලයින් එක, මම අඳුරගන්න පුළුවන් මගේ ලෝගෝ එක. හරියට ඔයාගේ ප්‍රොෆයිල් පික්චර් එක වගේ නේ. බිස්නස් එකේ ප්‍රොෆයිල් පික්චර් එක තමයි ලෝගෝ එක කියන්නේ. ඔයාට තියෙනවනේ ස්කින් ටෝන් එකක්. අය වගේ බිස්නස් එකේ බ්‍රෑන්ඩ් එකේ ලෝගෝ එකටත් තියෙනවා කලර්ස් ටිකක්. යූස් කරන කලර් පැලට්ස් වගේක් තියෙනවා. අපේ ස්කින් එක වගේ අපි අඳුර ගන්න පුළුවන් අපේ නේ. අපේ ස්කින් එක අපේ කලර් එකක් තියෙනවා. ඒ වගේ ටෝන් එකක් තියෙනවා අපිට ස්කින් ටෝන් එක. ඒ වගේ ලෝගෝ එකක් තියෙන්න ඕන. කලර් ටෝන් එකක්, කලර් පැලට්ස් තියෙන්න ඕන. හරි? ඊළඟට විෂුවලි කොහොමද අපි රිප්‍රසන්ට් කරන්නේ, බ්‍රෑන්ඩ් එක විෂුවලි කොහොමද, විෂුවල් රිප්‍රසන්ට් එක තියෙන, විෂුවල් අයිඩෙන්ටිටි එක කොහොමද තියෙන්නේ කියන එක තමයි පළවෙනි පිලෝ එක මේ 7 බ්‍රෑන්ඩ්ස්
පිලෝස් අතරින් පළවෙනි එක තමයි මේ බ්‍රෑන්ඩ් අයිඩියා. හැබැයි ගොඩක් කට්ටිය මේක කරනවා. ගොඩක් කට්ටිය හරි පර්ෆෙක්ට් විදිහට මේක කරනවා. හොඳ විදිහට බ්‍රෑන්ඩ් එක, ඒ කියන්නේ අයිඩෙන්ටිටි එක හදා ගන්නවා. නමක් හදා ගන්නවා, ටැග් ලයින් එක හදා ගන්නවා, ලෝගෝ එක හදා ගන්නවා, කලර් පැලට් එක දා ගන්නවා. වැඩ කරන කට්ටියට ටී-ෂර්ට්ස් ටික දෙනවා. නේ? වැඩ කරන කට්ටියට ටී-ෂර්ට් යුනිෆෝම්ස් ටික දෙනවා. ඉතින් ඒ වැදගත්. දැන් හැබැයි ඔය මේ සර්විස් සෙන්ටර්ස් වල ටිකක් අඩුයි. දැන් ඒක හැදීගෙන යනවා ඇත්තටම. ඒක අනිවාර්යෙන් වෙන්න ඕන එකක්. හරි. සේවකයෝ ටික අනිවාර්යෙන් බ්‍රෑන්ඩ් එක රිප්‍රසන්ට් කරන්න ඕන. එයාලා තමයි එළියට ගෙනියන කට්ටිය. එයාලා තමයි එළියට ගෙනියන ඩිස්ට්‍රිබියුටර්ලා විදිහට වැඩ කරන්නේ ඇත්තටම බිස්නස් එක ඇතුළේ ඉන්න. ඒක නිසා ඒක තියෙන්න ඕන. ඒක හැදීගෙන යනවා ඇත්තටම. තව හැදෙන්න ඕනේ. ඊළඟට දැන් ඕක ඇත්තටම ඔයගොල්ලෝ කරන දෙයක්. ඔයගොල්ලෝ ගාව දැන් තියෙන දෙයක්. ඊළඟට හැබැයි ඕගොල්ලෝ ඕක විතරයි කියලා හිතනවා. ඒකයි මෙතන තියෙන එකම ගැටලුව. ඕගොල්ලෝ බ්‍රෑන්ඩ් එකක් කියන ওই ටික විතරක් කියලා හිතන නෑ වැරදි. තව 6ක් තියෙනවා. ඕකත් එක්ක 7යි තව 6ක් තියෙනවා. හරි. ඊළඟට බ්‍රෑන්ඩ් වොයිස් එක. කටහඬ ඔයා කතා කරන විදිහක් තියෙනව නේද? සාමාන්‍ය ඔයාගේ යාළුවොත් එක්ක ඔයාගේ ෆැමිලි එකත් එක්ක කතා කරන විදිහක් තියෙනවනේ. ඔයාගේ ෆැමිලි එකේ කට්ටිය කතා කරන විදිහක් තියෙනවනේ. ඔයාගේ හොඳම යාළුවා කතා කරන විදිහක් තියෙනව නේද? තියෙනවනේ. ඒ වගේ මේ බ්‍රෑන්ඩ් එකත් කතා කරන විදිහක් තියෙනවා. කාටද? බ්‍රෑන්ඩ් එක කතා කරන්නේ කස්ටමර්ට. බ්‍රෑන්ඩ් එක කස්ටමර්ට කතා කරන විදිහක් තියෙනවා. අපි ඒකට කියනවා බ්‍රෑන්ඩ් වොයිස් එක කියලා. හරි? කොහොමද ඔයා කස්ටමර්ට කතා කරන්නේ? මේතන සම්පූර්ණයෙන්ම කතා කරන්නේ කමියුනිකේෂන්ස් ගැන. බ්‍රෑන්ඩ් එකක් විදිහට බිස්නස් එකක් විදිහට කොහොමද කමියුනිකේට් කරන්නේ අපේ කස්ටමර්ට, අපේ කස්ටමර්ස්ලට? මොකද්ද බ්‍රෑන්ඩ් වොයිස් එක? ෆ්‍රෙන්ඩ්ලි විදිහට කරනවද? ප්‍රොෆෙෂනල් විදිහට කරනවද? බෝල්ඩ් විදිහට කරනවද? ගොඩක් හෙල්ප් කරන විදිහට කරනවද? එක එක බිස්නස් වලට වෙනස් වෙනවා මේක. සමහරට ඔයා හිතන්න ඔයා දැන් සර්විස් සෙන්ටර් එකක් කරන් යන්නේ. සර්විස් සෙන්ටර් එකක් කරන් යන්නේ. කස්ටමර් කෙනෙක් කතා කරනවා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා. මොකක් හරි කායකේ ප්‍රශ්නයක් වෙලා හිතන්නකෝ දැන් හයිබ්‍රිඩ් බැටරිය මට මාරු කරන්න ඕන. ඒතර මගේ හයිබ්‍රිඩ් බැටරිය මාරු කරන්න ඕන හින්දා මම දැකපු සර්විස් සෙන්ටර් එකකට මම ළඟපාත තියෙන මගේ හොඳ රිප්‍රසන්ට් එකක් ඔන්ලයින් තියෙන මං සර්ච් කරලා බලලා සමහර මට මගේ යාළුවත් කිව්වා වෙන්න පුළුවන්. ඒකත් අහලා මං කෝල් එකක් ගන්නවා. කෝල් එකක් ගද්දී අනිත් පැත්තෙන් ටෙක්නීෂියන්ස් හරි කවුරු හරි මට කතා කරලා ඇත්තටම මට කතා කරන විදිහෙන් සමහරට මම ඔයාලගෙන් ඒ කියන්නේ ඒ සර්විස් සෙන්ටර් එකෙන් මම මගේ සර්විස් එක කරගන්න නැති වෙන්න පුළුවන්. ඇයි ඒ? එයා කතා කරපු විදිහ සමහර හින්දා මගේ ඩිසිෂන් එක වෙනස් වෙන්න පුළුවන්. සර්විස් එක ඇත්තටම හොඳයි. ඒතර තමයි හොඳම තැන. හැබැයි කස්ටමර් එන්නේ නැති වෙන්න පුළුවන්. ඔයා කමියුනිකේට් කරන විදිය අනුව. එතනදී ඇත්තටම වැදගත් වෙන්නේ හරි ෆ්‍රෙන්ඩ්ලි විදිහට මට සපෝට් කරන කෙනෙක්. මගේ ප්‍රශ්නේ ඇඩ්‍රස් කරන්න පුළුවන් කෙනෙක්. මේ ඔයාගේ මේ ප්‍රශ්නේ එහෙනම් මේ ටික වුණාද? එහෙනම් අපි චෙක් කරලා බලමු. ඔයා එන්න අපි චෙක් කරලා බලමු. එහෙම වුණොත් අපි මාරු කරන්න ඕන නම් අපි මාරු කරමු. නැත්තම් තව සොලියුෂන්ස් ටිකක් තියෙනවා. අපි ඒ ටික හරි කරලා බලමු. අන්න ඒ වගේ මට එන උදව් කරන, මට හෙල්ප් කරන, මගේ මේ ප්‍රශ්නෙට උදව් කරන විදිහේ උත්තරයක් එහා පැත්තෙන් ආවොත් මං ඩෙෆිනිට්ලි එතනට යන්න තියෙන chance එක වැඩි. ඒතර මේ බ්‍රෑන්ඩ් වොයිස් එක කියන එක ඔයා හදන්න ඕන. දැන් එතනදී එතන ටෙක්නීෂියන් නම් කතා කරන්නේ සමහරට ටෙක්නීෂියන්ස් ඇත්තටම ටැලන්ටඩ් කෙනෙක්. බට් ඒ මනුස්සයාට කමියුනිකේෂන් ස්කිල්ස් නැති වෙන්න පුළුවන්නේ. ඒක කමක් නැහැ. එහෙම තමයි. නේද? එයා ටෙක්නීෂියන් නේ. ඒතර එයාට කමියුනිකේෂන් ස්කිල් එක නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා බිස්නස් එකේ ඕන විදියට ඔයා සැලකිලිමත් වෙන්න ඕන. ටෙක්නීෂියන්ට කතා කරන්න බෑ හරියට. ඒතර මේ සේල් එකක් කන්වර්ට් කරගන්න මිනිස්සෙක්ට හරියට කතා කරන්න කෙනෙක් මම මේ ඩෙඩිකේටඩ් කෙනෙක් මෙතනට දාන්න ඕන. නැත්නම් මම හරි මේ වැඩේ කරන්න ඕන. මට කරන්න බැහැ මම කෙනෙක් දාන්න ඕන. ඒතර මගේ බ්‍රෑන්ඩ් වොයිස් එක මේ වගේ වෙන්න ඕන. මම ප්‍රොෆෙෂනල් නෑ too much ප්‍රොෆෙෂනල් වෙලා බෑ. එමුණොත් මට සේල්ස් එන්නේ නෑ. මම ටිකක් ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ඕන. මම මෙතන ගොඩක්ම ෆ්‍රෙන්ඩ්ලි වෙලා බෑ. මගේ බිස්නස් එකට ගැලපෙන්නේ ප්‍රොෆෙෂනල් එකක්. මම ප්‍රොෆෙෂනල් පොඩ්ඩක් වෙන්න ඕන. නැත්නම් මොකද මම විකුණන්නේ යුරෝපියන් වෙහිකල්ස් විතරයි. ඒතර මම ගොඩක් වෙලා ටිකක් ප්‍රොෆෙෂනල් වෙන්නත් ඕන. මොකද මගේ ටාගට් ක්‍රවුඩ් එක ටිකක් හයියෙන් කට්ටිය. ඒ හයියෙන් කට්ටිය රීච් කරන්න බෑ නිකන් මම නිකන් එන ලාමක විදිහට ඉඳලා. මම පොඩ්ඩක් මගේ ප්‍රොෆෙෂනල් එකත් පෙන්වන්න ඕන. අනේ ඒ වගේ මොකද්ද මට ගැලපෙන බ්‍රෑන්ඩ් වොයිස් එක? මම කොහොමද රීල් කරන්න ඕන? අන්න ඒ ටික හදන්න ඕන. ඒ ටික හැදෙන්න ඕන. හරි? ඊළඟට ප්‍රොමිසස්.
මෙවත් එක්ක තමයි කස්ටමර් නිකන් අර ගැට ගහලා තියෙන ලනු වගේ. හරි? ප්‍රොමිසස් එක්ක තමයි තියෙන්නේ. දැන් මං KFC එකට යනවා මොකද KFC එකේ එදත් අදත් තිබ්බ කෑම ඒ විදිහටම එකම ටේස්ට් එකකින් තියෙනවා. මම දන්නවා ඒකේ යාළුවගේ ප්‍රොමිස් එකක්. මං අහවල් සර්විස් සෙන්ටර් එකට යනවා මොකද ඒගොල්ලෝ මෙච්චර කල් මගේ සර්විස් එක කරලා දුන්නා කිසිම අවුලක් නැහැ. එයාලගේ ප්‍රොමිසස් ටිකක් තියෙන ඒ විදිහටම කරගෙන යනවා ඒගොල්ලෝ. හරි? මම වාහනයක් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකකින් ගත්තොත් මං ගන්නෙ මේ ඩීලර්ගෙන් විතරයි. හේතුව කවදාවත් මට වංචාවක් කරලා නැහැ. කවදාවත් මට මයිලේජ් එක කරකවපු වාහනයක් මට දීලා නැහැ. හරි? එහෙම කරලා නැහැ. මගේ මං රෙකමන්ඩ් කරපු කට්ටියටත් එතන ගිහලා එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ අදටත්. ඒක ඒගොල්ලන්ගේ ප්‍රොමිස් එකක්. එතකොට බ්‍රෑන්ඩ් ප්‍රොමිසස් කියන එක තියෙන්න ඕන එකක්. හරි මොනවද ඔයා කන්සිස්ටන්ට්ලි කස්ටමර්ට ඩිලිවර් කරන්නේ? කස්ටමර් අල්ලන් ඉන්නේ මෙන්න මේ දේවල් වලින් ලනු වගේ මං කිව්වේ. ඊළඟට වැලියුස්. කොහොමද ඔයාගේ බිස්නස් එක ස්ටෑන්ඩ් වෙන්නේ? මොන වැලියුස් ද ඔයා ඩිලිවර් කරන්නේ? ඒ ටික තියෙන්න ඕන. ඊළඟට එක්ස්පීරියන්ස් එක. දැන් බ්‍රෑන්ඩ් එකක් කියන්නෙම ළමයි මෙම්බර්ස් එක්ස්පීරියන්ස් එක. හරි? එතකොට හේතුව තමයි දැන් මම අර කලින් කිව්වේ BMW කියන්නේ අපිට එන ඔලුවට එකක්. ඊළඟට Toyota කියද්දි එකක් ඔලුවට එනවා. iPhone එකක් කියද්දි ඒක දෙයක් තියෙන. ඒතර එක්ස්පීරියන්ස් එකක්. Adidas කියද්දි Nike කියද්දි ඒක එක්ස්පීරියන්ස් එකක්. ඒක නිකන් ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් නෙමෙයි. ඒක එක්ස්පීරියන්ස් එකක්. ඒක නිසා බ්‍රෑන්ඩ් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන. How customer feel when interacting with you. දැන් හිතන්න බොඩි වොෂ් එකක් කරගන්න එන කස්ටමර්ට කොයි විදිහටද එක්ස්පීරියන්ස් වෙන්නේ මේ බොඩි වොෂ් එක කරන පටන් ගන්න තැන ඉඳන් බොඩි වොෂ් එක ඉවර කරලා තැන වෙනකන් කොයි විදිහටද එයාට එක්ස්පීරියන්ස් වෙන්නේ? වෙයිටින් රූම් එකක් තියනවද? සමහරට WhatsApp එක through ඔයාට අප්ඩේට් ඒ කස්ටමර්ට අප්ඩේට් එකක් එනවද? වෙයිටින් ඒරියා එකේ මොන හරි දේවල් ටිකක් තියනවද කියලා එයාට බෝරින් නැද්ද? එයා නැත්නම් හෙන ස්ට්‍රෙස් එකකින්ද ඉන්නේ? මොකද ටයිම් එකක් යන වැඩේ හින්දා ඇත්තටම ඔය සර්විස් එකක් හරි බොඩි වොෂ් එකක් දාද්දි ඇත්තටම ඒ වෙලාවෙ ඉන්න ගියාම එපා වෙනවා. ඒක දන්නවා හැමෝම. ඒක නිසා ඒක කොහොමද නැති කරන්නේ? ඒක ඔයා නැති කරොත්නේ ඊළඟ පාර එන්නේ වාගාවට. සමහර තනියෙන් කාර් එක හොද ගන්නවට වඩා අනේ කමන්නේ සර්විස් එකට දානවා. එතන අවුලක් නැහැ ඉන්න පුළුවන්. මගේ වැඩ ටිකක් තියෙනවා මට ලැප් එකක් අරන් ගියාම මට එතන වැඩ ටිකක් කරගන්න පුළුවන් කියලා කස්ටමර් හිතනවනේ. ඒක තනියෙන් හොද ගන්න තියෙන එක පවා යා අයින් කළා අතනට එනවා. ඇයි ඒ? ඒ එක්ස්පීරියන්ස් එකට. ඒ බ්‍රෑන්ඩ් එක්ස්පීරියන්ස් එක එයාට මතකයි. පටන් ගන්න තැන ඉඳන් ඉවර කරන තැන වෙනකන් ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒක නිසා අන්න ඕක පොඩ්ඩක් බලන්න. දැන් කාර් ඩීලර් කෙනෙක් නම් Tamanට පළවෙනි කෝල් එක එන තැන ඉඳන් ඒ මනුස්සයාට උදව් කරන්න. ඒ මනුස්සයාගේ රික්වයර්මන්ට් එක අනුව වාහනයක් හොයලා දෙන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකෙන් නම් එයා බලන්නේ එහෙමයි. බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නවා නම් එහෙමයි. කොහොමද ඒ ටික බලන්නේ? ඒ එක්ස්පීරියන්ස් එක හදන්න ඕන. මොකද ඔයා දන්නවා අනිත් කාර් ඩීලර්ස්ලාත් කරන්නේ ওই වැඩේම තමයි. වාහන තමයි සෙල් කරන්නේ. හැබැයි මම මගේ බ්‍රෑන්ඩ් එක්ස්පීරියන්ස් එක නෙක්ස්ට් ලෙවල් එකට ගෙනියන්න ඕන. ඒතර කස්ටමර් මංගාවට වාහනයක් ගන්න ආවට කස්ටමර් දන්නවා මගේ බ්‍රෑන්ඩ් එක්ස්පීරියන්ස් එක වෙනම තැනක තියෙනවා කියලා. ඒතර ඒ එක්ස්පීරියන්ස් එක කස්ටමර්ගේ ඔළුවේ තියෙනවා. හරි? ඊළඟට ගොඩක් කට්ටිය කියන්නේ නැති කරන්නේ නැති දෙයක් තමයි මේ ස්ටෝරි එක. ඔයාගේ ස්ටෝරි එක, බිස්නස් එකේ ස්ටෝරි එක, බ්‍රෑන්ඩ් එකේ ස්ටෝරි එක. හරි? දැන් මනුෂ එදිරිසිංහ භූෂන් එකේ එයා කියනවා අවුරුදු 30ක් බිස්නස් එකට. තාත්තා පටන් ගත්තේ පොඩියට. හරි? ඒතර ස්ටෝරි එකක් තමන් ගැන තමන්ගේ බිස්නස් එක ගැන ලොකු ස්ටෝරි එකක් තියෙනවා. පටන් ගත්තේ මෙහෙමයි යන්නේ අපි මේ විදිහට කරන්නේ. ඒ ස්ටෝරි එකක් කස්ටමර්ට දෙනවා. එතකොට ඕකේ මොකද වෙන්නේ? හරි? කස්ටමර්ට ලොකු විශ්වාසයක් ඇති වෙනවා මේක මාර බිස්නස් එකක්, මාර බ්‍රෑන්ඩ් එකක්, මාර සර්විස් එකක් නේ. ඒගොල්ලන්ට තියෙනවා මාර ස්ටෝරි එක. ඉමෝෂනලි කස්ටමර් ඔයාගේ බ්‍රෑන්ඩ් එකත් එක්ක එකතු වෙනවා. හරි? දැන් ඕගොල්ලොන්ට තේරිලා ඇති
තවදුරටත් බිස්නස් එකක් කරද්දී ඕන විදිහට මේක හොඳට මතක තියාගන්න මේක කරන වැරද්දක් ඕන විදිහට බිස්නස් එකේ අයිතිකාරය විදිහට තවදුරටත් ඔයාට හැංගිලා ඉන්න බෑ. තවදුරටත් ඔයාට හැංගිලා පැත්තකට වෙලා කාමරයක් ඇතුළට වෙලා ඔෆිස් රූම් එකට වෙලා චෙයා එකකට වෙලා ඉන්න බෑ. ඇයි ඒ? මිනිස්සු කස්ටමර්ස්ලා බිස්නස් එක සමහරට අඳුරගන්නේ අයිතිකාරයගේ. ඒ කියන්නේ ඕනගේ. ඕනගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක, ඕනගේ පර්සනල් ඇපියරන්ස් එක, පර්සනලි ඕන හැසිරෙන විදිහ, එයා කතා කරන විදිහ, එයාගේ බිස්නස් එක ප්‍රොමෝට් කරන විදිහ අනුව තමයි මිනිස්සු බිස්නස් එක මතක තියාගන්න. උදාහරණ අපි ගමු දැන් උදාහරණ විදිහට අපි ගමු දැන් මිස්ටර් කොත්තු එක විරාජ්. මිනිස්සු යා මත එයාගේ බිස්නස් එක අර්ථකථනය කරනවා. විශ්වාසයක් ඇති කරගන්න. ඊළඟට කානේජ් එකේ ජොයල්. ඊළඟට දැන් මං කියපු මනුෂ එදිරිසිංහ කුෂන් එකේ ඔයා බලන්න හැම කන්ටෙන්ට් එකක්ම කරන්නේ මනුෂ. එතකොට අයිතිකාරයා විදිහට ඕන විදිහට තවදුරටත් හැංගිලා ඉන්න බෑ. අනිවාර්යෙන් ඩිජිටල් ස්පේස් එක ඇතුළට එන්න ඕන ඔයාගේ බ්‍රෑන්ඩ් එක ඉස්සරහට දාලා. මං කරන්නේ මේක. අපි කරන්නේ මේක. අපි කරන්නේ මේ සර්විස් ඔෆර් කරන එක. අපේ ෂෝරූම් එක අපේ වාහන මේ ටික තියෙන්නේ. මේවා අලුතෙන් ආපු වාහන. මේ ටික තමයි අපි අලුතෙන් ඉම්පෝර්ට් කරේ. ඔයා එළියට එන්න ඕන. ඔයා එළියට එන්න නැතුව මේ වැඩේ කරන්න බෑ තවදුරටත්. හරි? ඊළඟට කන්සිස්ටන්සි. ඔය කතා කරපු උඩ ඔක්කොම ටික ඔයාගේ විෂුවල් අයිඩෙන්ටිටි එක සැරෙන් සැරේ වෙනස් වෙන්න බෑ. ඔයාගේ බ්‍රෑන්ඩ් වොයිස් එක අද හොඳට කතා කරලා ලබන සතියේ කස්ටමර් කෙනෙක් කතා කරද්දි වෙනස් වෙන්න බෑ. ඊළඟ සතියේ ඊළඟ මාසේ ආයි කතා කරද්දි වෙනස් වෙන්න බෑ. එකම විදිහට යන්න ඕන. බ්‍රෑන්ඩ් ප්‍රොමිසස් මාරු වෙන්න බෑ. අනේ අපි ඒක දැන් දෙන්නේ නැහනේ. දැන් අපි ඒක ඒම කරා බයි දැන් ඒක දෙන්නේ නැහැ. එම ප්‍රොමිසස් මාරු වෙන්නේ නැහැ. බ්‍රෑන්ඩ් එකක ප්‍රොමිසස්ම තමයි. වචනෙන්ම ඒවා ප්‍රොමිස්. ප්‍රොමිස් මීන් ප්‍රොමිස්. වැලියුස් ටික මාරු වෙන්න බෑ. අයින් වෙන්න බෑ. වෙනස් වෙන්න බෑ. එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕන. වෙයිටින් රූම් එක තියෙනවා බට් AC එක නෑ. ඒක අවුල. AC අපි දැන් දාන්නේ නැහැ. ඔව් AC දාන්නේ නැහැ. මොකද එක්ස්පෙන්ස් වැඩි නිසා මේ AC එක පොඩ්ඩක් නවත්තලා එහෙම බෑ. සමහරට AC එක හින්දම තමයි වෙයිටින් රූම් එකේ AC එක හින්දම තමයි ආවේ. නැත්තම් ගෙදර හොද ගන්න හිටියේ කාර් එක. හරි? එතකොට ඒක නිසා එක්ස්පීරියන්ස් එක ඒක මාරු වෙන්න බෑ. ඒක වෙනස් වෙන්න බෑ. ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එක තව ටිකක් වැඩි කරන්න පුළුවන්, එන්හෑන්ස් කරන්න පුළුවන් බට් අඩු වෙන්න බෑ. අවුල් වෙන්න බෑ. එතකොට ස්ටෝරි එක කොහොමද කියන එකනේ. එතකොට කන්සිස්ටන්සි එක තමන් මේ කතා කරන දේවල්, තමන් ඩිලිවර් කරන දේවල්, තමන් කස්ටමර්ත් එක්ක ඉන්ටරැක්ට් වෙන විදිය, තමන් ඩිජිටල් ෆේස් එක ඇතුලේ හැසිරෙන විදිය, මේ හැම දෙයක්ම කන්සිස්ටන්සි එක තියෙන්න ඕන. දිගටම කරන්න ඕන. මොකද මේවා කරලා ඕවර්නයිට් වලින් ඔයා අද මේ ටික කරන්න පටන් ගත්තා. හෙට ඔයා බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ නැහැ. ලබන සතියේ ඊළඟ මාසේ ඔයා බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ නැහැ. කන්සිස්ටන්ට්ලි මේ දේ කරද්දි තමයි මිනිස්සු වාගෙන අවයනස් එකක් හැදිලා යම් කිසි තැනක මිනිස්සුන්ගේ මයින්ඩ් එකේ පොසිෂනින් වෙන්නේ. හරි. නන්දන එන්ටර්ප්‍රයිසස් එකනේ රත්තන පිටියේ. ඒක සුපර්. ඒක දැන් අවුරුදු මම හිතන්නේ 15ක් තිස්සේ ඉඳන් කරගෙන යනවා අවුලක් නැහැ. හොඳයි. හරි. නන්දන එන්ටර්ප්‍රයිසස් එකේ ඕන ඇත්තටම ගෙස්ට් ටෝක් එකකට එන්න හිටියේ. බට් එතුමා මං හිතන්නේ මේ යනවා කියලා කිව්වා කටිනකට. එතකොට කොළඹින් පිට යනවා කියලා කිව්වා. නැත්තම් අපි ගෙන්නන්න ඉතින් just 10 minutes කතාවකට. ඒ කියන්නේ එයාගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න. නමුත් අද දවස චේන්ජ් කරන්නත් බෑ. ඒ වැඩිත් දාගත්ත වැඩක් නිසා තමයි අවුල ගියේ. හරි. අපි ඉස්සරහා වර්ක්ෂොප්ස් දැම්මොත් එහෙම බලමු. හරි. එතකොට ඒවා වෙනස් වෙන්න බෑ. කන්සිස්ටන්සි එක තියෙන්න ඕන. හරි. කන්සිස්ටන්සි එක තියෙන්න ඕන අනිවාර්යෙන්. හරි. ඔයාලට බ්‍රෑන්ඩ් එක ගැන මොන හරි කියන්නේ බ්‍රෑන්ඩින් ගැන දැන් මේ කතා කරපු අපි දැන් තව ඊළඟ සෙක්ෂන් එකට යනවා. අපි කස්ටමර් ජර්නි එක ඔන්ලයින් පටන් ගන්න තැන ඉඳන් මොන හරි තේරුම් නැති කොටස් මොන හරි තියනවද ඕගොල්ලන්ට අහන්න?
දැන් මෙතන අපි තියෙනවනම් අහන්න හරි මයික් එක ඕන් කරලා අහන්න. දැන් මෙතන අපි කතා කරේ නැහැ බ්‍රෑන්ඩ් පොසිෂනින් කතා කරා ඊළඟට මේ යුනික් සෙලින් පොයින්ට්ස් ටිකක්. දැන් යුනික් වෙන්න ඕන ඔයා. සමහරට ඔයා දැන් කාර් ඩීලර්ස්ලා ඉන්නවනේ ලංකාවේ මං කියනවා 741ක් ඉන්නවා කියලා. එතනින් කොළඹ ඉන්නවා සෑහෙන ප්‍රමාණයක්. ඒතර කොහුවල රත්තර පිටියේ බොරලැස් ගමුවේ පිළියන්දල ඔයාවට තමයි ගොඩක් ඉන්නේ. එතකොට දැන් එකට එක පේලියට තියෙනවා නේ හැමෝම විකුණන එකම වගේ වාහන නේ එකම. ඒතර ද හොන්ඩා ගත්තොත් වෙසල් Z grade ගත්තොත් හැමෝගෙම තියෙනවා. BYD කරන සෙට් එකක් ඉන්නවා. ඇයි මම යුනික් වෙන්නේ? ඇයි මගේ ෂෝරූම් එක යුනික් වෙන්නේ? ඇයි මගේ බිස්නස් එක යුනික් වෙන්නේ? ඇයි මගේ බ්‍රෑන්ඩ් එක යුනික් වෙන්නේ? මොනවද යුනික් පොයින්ට්ස් ටික මම ඔෆර් කරනවා? ඒ ටික හදාගන්න ඕන. ඒ ටික හදාගන්න ඕන මොකද මිනිස්සු ඒ ටිකත් එක්ක තමයි වාව ටිකක් මතක තියාගන්න. මෙයාලා මේ ටික කරනවානේ අරගොල්ලන්ට වඩා. මෙයාලගේ තියෙනවා වෙයිටින් රූම් එක. වෙයිටින් ඒරියා එකක් තියෙනවා. අවුලක් නැහැ මට හිටන් ඉන්න ඕනේ අවුවේ. කාර් එක සර්විස් කරලා ඉවරනකම් මට ඉන්න පුළුවන්. ෂේප් එකේ මම කොෆි එකක් බීලා ඉන්න පුළුවන්. අවුලක් නැහැ. හරි. ඒතොර ඒ වගේ. මෙයාලගේ මොඩිෆිකේෂන් එකක් කරොත් ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් කාර් එකට එහෙම අවුලක් වෙන්නේ නැහැ. හොඳම ඒවා දාලා තමයි කරන්නේ. අවුලක්. ඒ වගේ. එතකොට යුනික් වෙන්න ඕන. අපි යුනික් වෙන්න ඕන ඇත්තටම. ඊළඟට බිස්නස් එකක් ඇතුලේ බිස්නස් කැටගරීස් වලදී අපි කතා කරන ඊටාම ක්‍රිටිකල් පොයින්ට් එකක් තියෙනවා. ඒ තමයි ක්‍රිටිකල් සෙලින් ෆැක්ටර් කියන්නේ. ක්‍රිටිකල් සෙලින් ෆැක්ටර් එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන් බිස්නස් වලට. මොකද ළමයි ක්‍රිටිකල් බිස්නස් ක්‍රිටිකල් ෆැක්ටර් එකක් කියන්නේ දැන් හිතන්න එයාලයින් එකක් ගන්න. එයාලයින් එකක් ඔයාලා දන්නවනේ එයාලයින් ශ්‍රී ලංකන් එයාලයින්ස් එමිරේට්ස් එයා ඒෂියා ඊට පස්සේ තිහාඩ් ඔයගේ තියෙනවනේ. දැන් එයාලයින් එකක තියෙන ක්‍රිටිකල්ම සෙලින් පොයින්ට්ස් දෙකයි තියෙන්නේ. එකක් තමයි සේෆ්ටි එක අනිත් එක රිලයබිලිටි එක. ඒ කියන්නේ එයාලා වෙන මොනවා තියනවා කිව්වොත් වැඩක් නෑ අර දෙක නැත්තම්. එයාලයින් එක ලස්සනයි, එයාලයින් එකේ ඉන්න එයා හොස්ටර්ස්ලා ලස්සනයි, ඊළඟට සීටින් කම්ෆර්ටබිලිටි එක හොඳයි, ඒගොල්ලෝ මූවිස් ගොඩක් තියෙනවා, සවුන්ඩ් සිස්ටම් එක හොඳයි, සර්විස් එක හොඳයි, කැමරායි. ඒ ඔක්කොම හරි, ඒ ඔක්කොම ඕකේ. හැබැයි සේෆ්ටි එක පැත්තෙන් ඒගොල්ලෝ අවුල් නම් රිලයබිලිටි එක කියන්නේ ෆ්ලයිට් ඩිලේ වෙනවනම් අනේ දාද්දද වැඩිපුරම ෆ්ලයිට් ඩිලේ වෙන්නේ එයාලයින් එකෙන්. හැබැයි අනිත් ඔක්කොම හොඳයි. කැමරා හයි, එයා හොස්ටස්ලා ලස්සනයි, ඉන්න සීටින් ඒරියා එක හොඳයි, ලෙග් ස්පේස් එක හොඳයි. හැබැයි සේෆ්ටි නෑ. යයිද? ටිකට් බුක් කරයිද? ඒ කියන්නේ එයාලයින් එක තෝරගනීද? නෑ. ක්‍රිටිකල්ම පොයින්ට් එක තමයි සේෆ්ටි එක. ඔය ඔක්කොම තිබිලත් වැඩක් නෑ. උඩින් ගිහලා ප්ලේන් ක්‍රෑෂ් එකක් වුණොත් ඉවරයි. ඔය අනිත් කිසිම දෙයක් තිබිලා වැඩක් නෑ අරක නැත්තම්. හැබැයි ඒකෙන් කියන්නේ අනිත් ඒවා හොඳ නෑ කියලා නෙමෙයි කියන්නේ. අනිත් ඒවා තියෙන්නත් ඕන. හැබැයි ක්‍රිටිකල්ම පොයින්ට් දෙකක් තියෙනවා. ඒ තමයි සේෆ්ටි එකයි රිලයබිලිටි එකයි. ඔය දෙක නැත්තම් එයාලයින් එකකින් වැඩක් නෑ. රෙස්ටුරන්ට් එකක් ගන්න. රෙස්ටුරන්ට් එක ලස්සනයි, ඩෙකොරේෂන්ස් තියෙනවා, සීටින් ඒරියාස් තියෙනවා, ඊළඟට වැඩ කරන කට්ටිය හරි හොඳයි. තියෙන ලොකේෂන් එක හොඳයි. ලොකු ෆුඩ් රේන්ජ් එකක් ඔෆර් කරනවා ඒගොල්ලෝ. අප්ස්ටෙයාර් එකක් තියෙනවා නැත්නම් රූෆ් ටොප් එකක් තියෙනවා. ඉන්ඩෝ එකක් තියෙනවා අවුට්ඩෝ. ඕකේ. ෆොටෝ බූත් එකක් තියෙනවා ඕකේ. කෑම රහ නැහැ. රෙස්ටුරන්ට් එකක් තියෙනවා අර ඔක්කොම තියෙනවා. ඉන්න කට්ටිය ලස්සනයි. කෑම රහ නැහැ. ඔයා යනවද ඊළඟ පාර? යයිද ඔයා? යන්නේ නැහැ. කොච්චර වුණත් ෆයිනලි ක්‍රිටිකල් පොයින්ට් එක තමයි කෑම රහ වෙන්න ඕන. කෑම රහ නැත්තම් සමහරට ගාන අවුලක් නැහැ. ගාන වෙනස් වෙන්න පුළුවන් අඩු වැඩි වෙන්න පුළුවන් ඒක ඕකේ. හැබැයි කෑම එක රහ වෙන්න ඕන. කෑම එක රහ නැත්තම් යන්නේ නැහැ. ක්‍රිටිකල් පොයින්ට් එක. ඒ වගේ මේ වෙහිකල් ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ බිස්නස් වලට තියෙනවා ක්‍රිටිකල් සෙලින් ෆැක්ටර්ස් කියලා જાතියක්. ඒතර දැන් කාර් ඩීලර් කෙනෙක් නම් ඇත්තටම වැදගත් වෙන්නේ ඔයා කොච්චර දුරකට
අවංක වෙනවද කියන එක, ට්‍රස්ට් එක කියන එක, රිලයබිලිටි කියන එක. හිතන්නකෝ දැන් අපි සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ වාහනයක් විකුණනවා කියලා. දැන් කස්ටමර් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ඔයා කියන ටික ඕකේ තියෙනවා. ඇත්තටම මයිලේජ් එක කරකෝල නැහැ. ඇක්සිඩන්ට් නැහැ. ඇක්සිඩන්ට් නැහැ කියන්නේ ලොකු ඇක්සිඩන්ට් නැහැ එහෙම. සර්විස් රෙකෝඩ්ස් ටික හරි. ඒ ටික ඇත්ත. බොරු නෑ හදපුවා නෙමේ. හැබැයි ඇත්තට මෙහෙම දේවල් නැත්තම් මොකද වෙන්නේ? විශ්වාසය කියන එක කැඩෙනවා. ආයි එන්නේ නෑ දන්න කෙට්ටොත් කියන්නේ නෑ ගන්න යන්න කියලා. ඒ වගේ. ඊළඟට සර්විස් සෙන්ටර් එකකට සර්විස් සෙන්ටර් එක නම් දැන් මගේ අපි හිතුව සර්විස් සෙන්ටර් එකට මං යනවා. එතකොට මගේ බැටරි එක මාරු කරගන්න හයිබ්‍රිඩ් බැටරි. එතකොට මම බලනවා ටෙක්නීෂියන්ස් ඕකේ ඒගොල්ලන්ගේ සර්විස් එකේ ඒගොල්ලෝ ටැලන්ටඩ් වෙල් ටැලන්ටඩ්. ඒ කියන්නේ සර්විස් එක ගැන කතා කරන්න දෙයක් නෑ. එහෙම කියලා මම හිතන් ඉන්නවා. ඒ කියන්නේ සර්විස් සෙන්ටර් එකකදී වැදගත් වෙන්නේ ස්පෙෂලි දැන් ඔයා හිතන්න සර්විස් සෙන්ටර් එක ලස්සනයි කතා කරන බ්‍රෑන්ඩ් වොයිස් එක හොඳයි ඉන්න කට්ටිය හොඳට ඇඳගෙන ඉන්නවා ඔයාගේ බ්‍රෑන්ඩ් එක රිප්‍රසන්ට් කරනවා ඔයත් හොඳයි තියෙන තැනත් හොඳයි හැබැයි ෆයිනලි සර්විස් එක හරියට වෙන්නේ නැහැ රිපෙයාර් එක හරියට වෙන්නේ නැහැ කට් ඇන්ඩ් පොලිෂ් එක හරියට කරන්නේ නැහැ ආයි එයිද ආයි එන්නේ නැහැ හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඔය ක්‍රිටිකල් පොයින්ට් එක අනිවාර්යෙන්ම තියෙන්න ඕන ඒ වගේම අපි මේ කතා කරපු ඒවත් තියෙනවනේ ඔය ඔක්කොම කම්ප්ලීට් වුණොත් විතරයි ලොන්ග් ටර්ම් ජර්නි එකක් තියෙන්නේ. මේක හොඳට මතක තියාගන්න. ඔයාලට අහන්න දේවල් තියෙනවද කියන්නකෝ මේ බ්‍රෑන්ඩින් සම්බන්ධ කතාවේදී අපි දැන් ඊළඟට යනවා ඔන්ලයින් ප්‍රසන්ස් එක ගැන කතා කරන්න. කෝ කට්ටිය ඕම හරියන්නේ නැහැ. අපිත් එක්ක එන්ගේජ් වෙන්න ඕන. දැන් දාන්න බෑ මොනවද ඔයාලගේ බිස්නසස් කියලා? ශානක මොකද්ද ඔයාගේ බිස්නස් එක? එතකොට කෝ තව කවුද? නිරෝෂන් කෝ තීක්ෂණ මොනවද ඔයාලගේ බිස්නසස්? දමිත් කවුද? ධනංජය කෝ මොනවද බිස්නස් ඔයගොල්ලෝගේ? තීක්ෂණ බයික් ස්පෙයා පාර්ට්ස් ඕකේ. good. තව කෝ චානක ඇහෙන්නද මාව කවුද චිරානි මොකද්ද ඔයාගේ කොහොමද ඔයාගේ මොකද්ද කරන්නේ අපි කතා කරමු ටිකක් කාර් සර්විස් එකක් ඕකේ කොහෙද තියෙනව ඔයාලගේ මොබයිල් ගරාජ් නිරෝෂන් කොහෙද තියෙන්නේ මතුගම ඕකේ අනුරාධපුර ඕකේ මම අනුරාධපුර ආවා මම ලාස්ට් මන්ත් ආවා අනුරාධපුර දැන් ලීෆ් ලංකා කාර් සේල්ස් මාළඹේ ඕකේ නුගේගොඩ ඉතින් දැන් ඕගොල්ලෝ ඇත්තටම හිත තේරෙනවා ඇති ස්ටක් වෙලා ඉන්නේ කියලා එක තැනකට හිර වෙලා ඉන්නේ යන්න පුළුවන් ඔය ගියපු කට්ටිය තමයි ඔය ඉන්නේ ඉතින් ඒගොල්ලෝ අමුතුවෙන් මේ ඒගොල්ලෝ මේ ඇවිල්ලා නෙමෙයි ඒගොල්ලෝ මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරලා තමයි ඒගොල්ලෝ ওই තැනට ඇවිල්ලා තියෙන්නේ ඕවර්නයිට් නෙමෙයි යම්කිසි කාලයක් කැප කරලා හැබැයි ඕගොල්ලෝ ඒ ස්ටෙප්ස් ටික ෆලෝ කරා නම් එන්න බැරි වෙන්නේ නැහනේ ඒගොල්ලෝ යන්නයි ඔයා නොයන්නයි විදිහක් නැහනේ කොටින්ම ඒගොල්ලෝ කරපු ටික ඕගොල්ලෝ කරන්නේ නැති ටික බැලුවා නම්
ඔගොල්ලෝ ඒ ටික ඇප්ලයි කරගත්තා නම් තමන්ගේ බිස්නස් එකට යන්න එපයි අනිවාර්යෙන්. නොයා ඉන්න විදිහක් නැහැනේ. නේ? ආ ප්‍රබුද්ධ, can you hear me? Yes, Ashan. Okay, just continue. Okay, Ashan. එහෙනම් මම start කරන්නනේ. Okay, sure. Okay. මම හිතන්නේ මාව clearly ඇහෙනවා හැමෝටම. හැමෝටම මාව ඇහෙනවනේ. Okay, thank you. Thank you Triksha. හරි. දැන් අපි දැන් අශාන් කතා කරගෙන ආවා branding ගැන. අශාන් branding ගැන කතා කරගෙන ආවා. දැන් එතකොට අපි දැන් බලමු මේ online කොහොමද වාගේ spot එක claim කරගන්නේ කියලා. දැන් හිතන්න වාහනයක් breakdown වුනහම ඒක repair කරන්න tool kit එකක් අපි පාවිච්චි කරනවානේ. ඒ වගේම තමයි අපේ ඔන්ලයින් අපිට තියෙන ස්පොට් එක අපි ක්ලේම් කරගන්නත් අපිට ඒ විදිහෙම ටූල් කිට් එකක් තියෙනවා. මේ ටූල් කිට් එක ෆ්‍රී ඔෆ් චාර්ජ්. ඔයාලට මේකට පේමන්ට් කරන්න මොකුත් නැහැ. හරිද? හැබැයි දැන් ඔයාලා හිතනවා ඇති දැන් මේ ටූල් කිට් එක දැනටමත් තියෙනවා කියලා. මොකද දැන් මෙතන තියෙනවානේ Facebook, Instagram, Google My Business Profile, TikTok, WhatsApp මේ දේවල් මට තියෙනවා. හරි. හැබැයි තිබුණාට බෑ ඔයාලා ටික හරි විදිහටද යූස් කරන්න. දැන් ගොඩක් අය ඔයාලා කරන වැරදි ටිකකින් මම පටන් ගන්නම්කෝ. දැන් ගොඩක් අය කරන වැරද්දක් තමයි එයාලගේ පර්සනල් account එක තමයි යූස් කරන්නේ. එයාලගේ පර්සනල් account එක, පර්සනල් Instagram account එක, Facebook account එක තමයි යූස් කරන්නේ වාහන සම්බන්ධව දාන්න, ඒක අරන් ගිහලා දානවා group එකක. ওই විදිහට තමයි ගොඩක් අය එයාලගේ online spot එක claim කරගන්න හදන්නේ. ඒක success නැහැ. ඒක success නැහැ. දැන් තවත් දෙයක් තමයි වැදගත්ම දෙයක්. දැන් ඔයාගේ නිෂ් එකට අදාළව දැන් ඔයා කරන්නේ vehicle related business එක. දැන් කෙනෙකුට කාර් එකක් buy කරන්න හෝ මොනවා හරි එහෙම අවශ්‍යතාවයක් වුණාම එයා ඊළඟට යන්නේ කොහාටද? එයාට අයිඩියා එකක් ආවහම අශානුත් මේ දේ ගැන කතා කරුවා. එයා ඊළඟට යන්නේ Google එකට. Google එකට ගිහිල්ලා search කරනවා. search කරද්දී ඔයා එතන නැහැ. ඇයි එතන නැති වෙන්නේ? ඔයාට Google My Business Profile එකක්වත් නැහැ. ඒ නිසා තමයි ඔයාව එතන පේන්නේ නැත්තේ. හැබැයි Google My Business Profile එකක් තියාගෙන ඒක හරිය විදිහට මේන්ටේන් කරගෙන යන අය ඉන්නවා. අන්න එතකොට ඔයාගාවට එන කස්ටමර් යාලා ගාවට තමයි යන්නේ. ඉතින් Google My Business Profile එකක් ඔයාට සෙටප් කරගන්න එහෙම ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට හරිම ලේසියෙන් මේක කරගන්න පුළුවන්. ඔයා දැන් කාලයක් තිස්සේ ඉඳගෙන Google My Business Profile එක හදලා නැතත් ඔයා business එක කරගෙන එනවා නම් ගොඩක් වෙලාවට ලොකු chance එකක් තියෙනවා automatically මේ Google My Business Profile එක automatically create වෙනවා. මේ විදිහට business එකක් තියෙනවා කියන එක Google එකකින් අඳුරගෙන ඔයාට account එකක් create වෙනවා. ඔයාට සමහර වෙලාවට තියෙන එක ගිහිල්ලා verify කරගන්න විතරයි. ඔයා ඒ දේ කරගන්නේ නැහැ. අනිවාර්යයෙන්ම Google My Business Profile එකක් නැත්තම් ඔයා Google My Business Profile එක හදාගන්න. හරිද? දැන් මේක අලුතෙන්ම business එකට එනගන්න. ඊට පස්සේ ඒක verify කරගන්න. මොකද ඊට පස්සේ Google වලට ඇවිල්ලා කෙනෙක් ඔයාගේ සර්විස් එක සර්ච් කරද්දී ඔයාට රෑන්ක් වෙන්න පුළුවන් උඩින්. හරිද? මේ දේවල් වලට කිසිම පේමන්ට් එකක් අපිට යන්නේ නැහැ. අපි මේ දේවල් ටික කරගන්න. හරිද? දැන් ඊට පස්සේ දැන් Google වලට ගිහිල්ලා සර්ච් කරනවා. Google වලට ගිහිල්ලා සර්ච් කරාම ඔයාට පුළුවන් ඔයාගේ My Business Profile එකට ඔයාගේ තියෙන වෙබ්සයිට් එකක් තියෙනවා නම් ඒක ලින්ක් කරන්න, WhatsApp එක ලින්ක් කරන්න පුළුවන්, phone numbers ලින්ක් කරන්න පුළුවන්. ඔයාගාට එන කස්ටමර්ට කියන්න පුළුවන් මට පොඩි රිවිව් එකක් දාන්න. ඒ රිවිව් එකක් ගන්න විදිහක් හදාන්න ඔයාලා රිවිව්ස් ටිකක් හොඳ රිවිව්ස් ටිකක් මේන්ටේන් කරගන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම අනිත් අය අතරින් ඔයාගාට එන chance එක තමයි වැඩි වෙන්නේ. හරිද? දැන් ඒ වගේම දැන් Facebook වලට ආවහම ඔයාලා
මේ වෙනකන් ඔයාලගේ ප්‍රොෆයිල් එකක් පාවිච්චි කරගෙන නම් ඔයාගේ බිස්නස් එකේ දේවල් දාගෙන ආවේ. ඒ දේ කරන්න එපා. හරිද? ඒ දේ කරන්න එපා. ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ බිස්නස් එකට ඩෙඩිකේටඩ් පේජ් එකක් ක්‍රියේට් කරගන්න. Instagram account එකක් තියෙනවා. ඔයා Instagram account එක නෙමෙයි. ඒක බිස්නස් account එකක් හදා ගන්නවා. ඔයාගේ Instagram වල. හරිද? ඒවල තමයි ඔයා අප්ලෝඩ් කරගෙන යන්න ඕන. මොනවද අප්ලෝඩ් කරන්න ඕන? ඒ දේවල් ගැනත් අපි කතා කරමු. දැන් මේකට මොන විදිහේ content අපිට හදන්න පුළුවන් ඒ දේවල් අපි කතා කරමු ඊළඟ ස්ලයිඩ් එකේදී. දැන් ඊළඟට තව දෙයක් තමයි TikTok එක. හරිද? TikTok එකට ආවහම දැන් අශාන් කිව්වා 90% එයාලා ඇවිල්ලා සර්ච් කරන්නේ ඔන්ලයින්. ඔව් ඒක ඇත්ත. බැයි ඒ වගේම තව දෙයක් තියෙනවා. දැන් ඉන්න Gen Z එක. හරිද? එයාලා තමයි ඔයාලගේ බිස්නස් එකේ ඊළඟ අවුරුදු 10 කස්ටමර්ස්ලා වෙන්නේ. දැන් ඔයාලා ගාවට එන කස්ටමර්ස්ලා තව අවුරුදු 10කින් අවුට්ඩේටඩ්. හරිද? එහෙනම් ඔයා දැන් ඉඳලම ප්ලෑන් කරන්න ඕන මේ Gen Z එකේ ඉන්න අයගෙන් අය අතරට ඔයාගේ බිස්නස් එක අරගෙන යන්න. දැන් ඒකෙදි මේ TikTok කියන ඇප්ලිකේෂන් එක ගොඩාක් වැදගත්. මොකද මේ Gen Z එකේ අය ගොඩාක්ම පාවිච්චි කරන්නේ TikTok. හරිද? ඒ වගේම තමයි TikTok වලට තියෙනවා මේ Facebook, Instagram, Google මේ අනිත් social media platforms වල නැති දෙයක්. ඒ තමයි ඒකේ තියෙන algorithm එක හරිම addictive. හරිද? ඒක algorithm එකට කෙනෙක් දැන් first time TikTok use කරන කෙනෙක්ව ඒකට අනිත් platforms අතහැරලා ඒක බලන ප්‍රමාණය වැඩි වෙනවා. එයාගේ time එක එතන ඉඳලා වැඩිපුර යන්නේ TikTok එකට. හරිද? TikTok එකේ තියෙනවා short content ඒ වගේම ඒකේ algorithm එකෙන් ඔයාගේ customer හරිද? ඔයාගේ business එකේ තියෙන දේවල් අරගෙන යන්න පුළුවන්. එයා business වලට ආස කෙනෙක්, ඒ කියන්නේ වාහන වලට ආස කෙනෙක් ගාවට ඔයාගේ ආයතනයේ තියෙන content එකක් අරගෙන යන්න හරි ලේසි TikTok කරහා. ඒ නිසාම ඔයාගේ business එකේ තියෙන brand awareness වැඩි කරගන්න පුළුවන් හොඳම tool එකක් වෙනවා මේ TikTok. ඒ නිසා ඔයාට TikTok account එකක් නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම TikTok account එකක් create කරගන්න ඕන. මේකෙදි තව දෙයක් තියෙනවා කතා කරන්න. දැන් මම ඔයාලට කිව්වා දැන් business එකක් විදිහට මේ දේවල් කරගෙන යන හින්දා ඔයාලගේ personal account එකෙන් හදන්න එපා content upload කරන්න එපා කියලා Facebook, Instagram මේ දේවල් වල. හැබැයි TikTok වලදී මේක වෙනස් වෙනවා. TikTok වලදී ඔයාලට පුළුවන් personal account එකක් විදිහට ඔයාගේ account එක තියාගන්නත් එතනින් එහාට ගිහිල්ලා මේක business account එකක් විදිහට convert කරගන්නත් ඔයාලට පුළුවන්. හැබැයි මෙතනදී ඔයා TikTok account එක business account එකක් විදිහට convert කරගන්න එපා. මොකද business accounts අපිට කියන්නේ TikTok එකකින් push කරනවා අඩුයි. අලුත් audience එකට. මොකද බලන්නේ TikTok එකෙන් ගොඩක් වෙලාවට බලන්නේ එයාලව paid advertisement පැත්තට ගන්න. හරිද? paid advertisement වලට ගන්න තමයි බලන්නේ. ඒ නිසා personal account එක use කරන්න TikTok වලදී. හරි. දැන් ඊළඟට තියෙනවා WhatsApp එක. දැන් ගොඩක් අයට තියෙනවා WhatsApp එක. දැන් මේ අපි උඩින් කතා කරපු platforms ටික තියෙනවානේ. Facebook, Instagram, Google, TikTok. මේ හැම එකකින්ම ඔයා ගැන බලලා දැකලා සර්ච් කරලා අවසානට එයා ඉන්නේ කොතනටද? දැන් ගොඩක් අය කෝල් එකක් දෙනවට වඩා ඔයාට WhatsApp message එකක් දාලා තමයි details ටික අහන්නේ. හරිද? ඔයාට WhatsApp message එකක් දාලා තමයි details ටික අහන්නේ. එතකොට ඔයාට තියෙනවනේ WhatsApp account එකක්. හැබැයි මේක අපි අර ඔයාලා සමහරට දන්න අයත් ඇති නොදන්න අයත් ඇති. මේකට ඔයාට තියෙනවනේ WhatsApp business account එකක්. මේ WhatsApp business account එක තමයි ඔයා link කරගන්න ඕන. මේ හැමතැනටම. මේක හරිම වැදගත් tool එකක්. millions ගණන් deals close කරන්න පුළුවන් තැනක් තමයි WhatsApp business එක කියලා කියන්නේ. ඒකදී ඔයාලට පුළුවන් WhatsApp business එකට ඇවිල්ලා පොඩ්ඩක් බලන්න. ඒකේ පුළුවන් ඔයා catalogs ටික add කරගන්න පුළුවන්. ඒක verify කරගත්තාම ඔයාට හොඳ identity එකක් හැදෙනවා. හරිද? ඒ වගේ දේවල් කරන්න. දැන්
හැම platform එකක්ම ඔයාගේ WhatsApp business එකට ඔයාට පුළුවන් connect කරගන්න. අෂාන් අපි next slide එකට යමුද? අට දාන්න ඕන content මොනවද? හරිද? දැන් අපි platform කීපයක් ගැන කතා කරගෙන ආවා. ඒවට ලොකු power එකක් තියෙනවා. හරිද? ඉතින් මේ power එක හරියටම ගන්න නම් ඔයාගේ business එකට දෙන්න නම් හරිද? ඔයා content upload කරන්න ඕන. හරිද? දැන් vehicle related business එකක් කරන කෙනෙකුට අප්ලෝඩ් කරන්න පුළුවන් content ප්‍රමාණය මෙච්චරයි කියලා limit කරන්න බෑ. හරිද? මොකද ඒ තරමට ඔයාට content හදන්න පුළුවන්. මේක කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මේකදී ඒ වගේම මේකදී වැදගත්ම දෙයක් තමයි ලංකාවේ මිනිස්සුන්ට වාහන කියන්නේ ආගම. ඒක වාහනයක් නෙමෙයි. වාහන කියන්නේ ආගම. හරිද? ඒ නිසා ඔයාට පුළුවන් ගොඩක් content හදන්න. දැන් මෙතනදී පොඩි අයිඩියා ටිකක් දෙන්න. හැබැයි මේවටම ඔයා ඒ කියන්නේ සීමා වෙන්න එපා. හරිද? මේ දෙන අයිඩියාස් ටිකටම සීමා වෙන්න එපා. දැන් මෙතනදී ඔයාට ස්ටාර්ට් එකක් පටන් ගන්න තියෙන content ideas ටිකක් තමයි තියෙන්නේ. ඔයාට මේවට ස්ක්‍රිප්ට් ඕනේ නැහැ. ඔයාගේ shop එක ඇතුළේ daily තියෙන දේවල් ටිකම පොඩ්ඩක් ක්‍රියේටිව් විදිහට එළියට දාන්න විතරයි තියෙන්නේ. වීඩියෝ එකක් විදිහට කරලා බලන්න. හරිද? දැන් ඔයාට එක විදිහක් තමයි ඔයාට පුළුවන් දැන් හිතමු ඔයාට තියෙන්නේ වාහන සර්විස් එකක්. එහෙම නැත්නම් වාහන පේන්ට් කරන හෝ ස්ටිකර් මොඩිෆිකේෂන්ස් වගේ කියලා අපි හිතමු. ඔයාට පුළුවන් එතකොට පෙන්වන්න කොහොමද මේ වාහනේ මං ගාවට ආවේ අපි ගාවට අපේ ආයතනයට කොහොමද ආවේ අපි කොහොමද ඒක ලස්සනට මොඩිෆිකේෂන් එක කරේ මේ වගේ ට්‍රාන්ස්ෆෝමේෂන්ස් ඒ කියන්නේ before and after අන්න ඒ වගේ දේවල් ඔයා පෙන්වන්න. තව මොනවද පුළුවන්? දැන් අපි හිතමු දැන් මේක ගොඩක් වෙලාට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මේ බිස්නස් එක ඇතුළට අලුතෙන්ම ආව කෙනෙක් නම් ඔයාට මේ දේ කරන්න පුළුවන්. මම මේ දෙවෙනියට කතා කරන්න යන පොයින්ට් එක. ඔයාට පුළුවන් ඔයාගේ තියෙන එක්ස්පර්ටීස් ඔයාගේ ආයතනයේ ඉන්න ටීම් එකේ තියෙන එක්ස්පර්ටීස් අනිත් අයට කියලා දෙන්න. හරිද? ඒකෙන් පුළුවන් අනිත් අයගේ ඇටෙන්ෂන් එක ගන්න. ඔව් මෙයාලා මේ ආයතනේ අපිට හරිම හෙල්ප්ෆුල්. මෙයාලා අපිව රවට්ටන්නේ නැහැ. මෙයාලා අපිව එඩියුකේට් කරනවා. අනිත් අය කරන හොර වැඩ ගැන අපිට කියලා දෙනවා. කොහොමද හරියට වාහනයක් තෝරගන්නේ කියලා මෙයාලා කියලා දෙනවා. අන්න ඒ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ තියෙන එක්ස්පර්ටීස් content විදිහට අප්ලෝඩ් කරන්න ඔයාට පුළුවන්. දැන් මේ වැඩේ කරන ඔය මාළඹේ පුංචි කාර් නිවස අන්න එයාලා මේ වැඩේ කරනවා. එයාලා කියනවා කොහොමද වාහනය හරියට තෝරගන්නේ. හරිද? එයාලා පරණ වාහන ගන්නවා සහ විකුණනවා. දැන් එයාලා ඒකද කියන කොහොමද ඔයා සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්නවා නම් ඒක මොන විදිහටද චෙක් කරන්න ඕන මොන දේවල්ද ඔයා බලන්න ඕන. දැන් ෆස්ට් ටයිම් වාහනයක් ගන්න කෙනාගේ වාහනේ ගොඩක් වෙලාවට වෙන්නේ බ්‍රෑන්ඩ් නිව් එකක් නෙමෙයි. සෙකන්ඩ් හෑන්ඩ් එකක්. ෆස්ට් ටයිම් බයි කරන කෙනෙක්. එතකොට එයාව එඩියුකේට් කරනවා. එයාලා එඩියුකේට් කරලා කියනවා. දැන් අපි ගාවට වාහනයක් આવොත් අපි කොහොමද චෙක් කරන්නේ? මෙන්න මේ විදිහේ මැෂින්ස් වලින් අපි ඒ වාහන චෙක් කරනවා. ඔයත් මේ දේවල් ටික බලන්න. අන්න ඒ විදිහට එයාලව එඩියුකේට් කරනවා. හරිද? එඩියුකේට් කරද්දී එයාලා ඉමෝෂනලි ඒ ආයතනෙත් එක්ක බැඳෙනවා. මොකද එයාලා රවට්ටන්නේ නැහැනේ. මෙයාලා කියලා දෙනවා. එයාලම කියලා දෙනවා. ඒකෝර අපිටත් පුළුවන් එයාලා ඒක හරියට කරාද කියලා බලන්න. ඉතින් ඒ විදිහට මේ බලන කෙනෙකුට එයාලටත් නොදැනෙන්න එයාලගේ ඔළුව ඇතුළට රින් ගන්න. එයාලගේ ආයතනය ගැන නම තියන්න එයාලට පුළුවන් වෙනවා. ඉතින් මේක මේ සරලවම මේ පොඩි වීඩියෝ කන්ටෙන්ට් වලින් කරන්න පුළුවන් දෙයක්. මේ දේවල් ටික අනිවාර්යයෙන්ම කරන්න. දැන් ඊට පස්සේ තවත් දෙයක්. දැන් ඔයාගාවට එන කස්ටමර්ස් ඔයත් එක්ක දැන් බ්‍රෑන්ඩ් වොයිස් එක ඔයා මේන්ටේන් කරන විදිහක් තියෙනවනේ. එතනදී ඔයත් එක්ක ගොඩක් හොඳ කස්ටමර් බේස් එක හදාගත්තාම ඔයාට පුළුවන් එයාලගෙන් ෆීඩ්බැක් එකක් ගන්න. කොහොමද අපි මේ වැඩේ හරියට කෙරුවද? ඔයාම කියන්නකෝ ඔයාගේ එක්ස්පීරියන්ස් එක. අපිට ඒ විදිහට පුළුවන්
එයාලගෙන් ප්‍රූෆ් එකක් ගන්න, එයාලගෙන් ෆීඩ්බැක් එකක් ගන්න පුළුවන්. අපිට පුළුවන් මේ දේවල් කන්ටෙන්ට් එකක් විදිහට දාන්න. හරිද? අපිට ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් තව ඔයාගේ ටීම් එක ඔයාලා කොහොමද මේක තුළ වැඩ කරන්නේ? අන්න ඒ වගේ මේ behind the scenes content ඔයාලට පුළුවන් අප්ලෝඩ් කරන්න. දැන් මේ ටික බලන්න මේවට ඔයා කිසිම ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එකක්වත් එඩිට් ලොකු එඩිට් එකක්වත් ඒ වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් ඕන වෙන්නේ නැහැ. ඔයාලට මේක දිගින් දිගටම කරගෙන යන්නත් හරි ලේසි. දැන් මේ අයිඩියා ටික මේ අයිඩියා 4 විතරක් ඔළුවට දාගත්තත් ඔයාලට හොඳටම ඇති. හරිද? ඔයාගේ ස්ටාර්ට් එක පටන් ගන්න පුළුවන් TikTok වලින්. මොකද TikTok වලින් ඔයාලට ඉක්මනින් grow වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ඉක්මනින් හොඳ follower base එකක් හදා ගන්න පුළුවන්. ඔයා මේක consistency එකක් තියාගෙන කරොත් ඔයාලට අනිවාර්යෙන්ම මේක experience කරන්න පුළුවන්. අෂාන් අපි යමුද ඊළඟ slide එකට. ඔව් ප්‍රබුද මට චූටි දෙයක් ඇඩ් කරන්න ඕනවා අන්තිමට කිව්වා කන්සිස්ටන්සි එක වැදගත් කියලා. කන්සිස්ටන්සි එක ඔව් තමයි ඔව් කී එක. මොකද දැන් සමහරට වැඩක් අපි හොද්දටම මේ ලෝකේ හොද්දටම කරන කෙනා නොවෙන්න පුළුවන්. හැබැයි අපි මේකේ කන්සිස්ටන්ට්ලි ඉන්න කෙනා නම් මිනිසුන්ට මතක හිටින්නේ අපිව. මිනිසුන්ට මතක හිටින්නේ අපිව. කෙටියෙන්ම කියනවා නම් මේකේ අපි මේ ස්ලයිඩ් එකකින් කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න. කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න නැතුව ඉස්සරහට යන්න බෑ. ඔයාට කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පුළුවන්. ඔයාට කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න අමුතු නොලෙජ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ අතේ ෆෝන් එකක් තියෙනවා නම් just create content. ඔයාගේ මේ අයිඩියාස් අතරින් ඔයාට එච්චර ඕවර්තින්ක් නොකර කන්ටෙන්ට් ක්‍රියේට් කරලා දාන්න. කන්ටෙන්ට් ක්‍රියේට් කරලා දවස ගානේ පුළුවන් නම් ඔයාට ටයිම් එක නැහැ කියයිවා. වෙලාව නැහැ. මම මාර බිසි. අද නිදා ගන්න ටයිම් එකත් පැය 4යි 5යි. කොහේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන්නද? එහෙම කියන්න එපා. මොකද කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරන්න දවසකට පැය භාගයක් පැයක් තියාගන්න. ඒක සමහරට ඊළඟ අවුරුදු 2 3 එක දිගට ඕක කරද්දි ඔයාටම තේරෙයි අර මං වෙලාව නැහැ කියලා හොඳ වෙලාවට මං මගහැරියේ නැත්තේ මං ඒ කරපු විදිහට මේ දිගටම කරගෙන ආපු හින්දා තමයි මං අද මෙතන ඉන්නේ. කන්ටෙන්ට් වලින් තමයි ගොඩ යන්න පුළුවන්. කන්ටෙන්ට් තමයි සෝෂල් මීඩියාස් වලට අප්ලෝඩ් කරන්න වෙන්නේ. ඩිජිටල් ස්පේස් එක ඇතුළේ ඔයාව රිප්‍රසන්ට් කරන්න ඔයාගේ කන්ටෙන්ට් ටික. හරි ඒක නිසා කන්ටෙන්ට් ක්‍රියේෂන් කියන එක අමුතු බර දෙයක් නෙමෙයි, අමාරු දෙයක් නෙමෙයි. අනේ ඒක කරන්න. ඒක නොකර ඉස්සරහට යන්න බෑ. කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න දැන් මම දැක්කා මම වාහන සේල්ස් දෙක තුනක් දැක්කා. ඒගොල්ලෝ නිකන් මේ කාස් වල ෆොටෝස් TikTok එකට දාලා තිබ්බ සින්දුවක් දාලා. ඒව කන්ටෙන්ට් නෙමෙයි. ෆොටෝ එකක් දාන එක කන්ටෙන්ට් එකක් නෙමෙයි. හරි? ඒ වගේ කන්ටෙන්ට් නෙමෙයි. අපි මේ අයිඩියාස් 4 දුන්නෙත් මේ විදිහේ කන්ටෙන්ට් දාන්න. හරි පෝස්ට් එකක් නිකන් දාලා වැඩද? ස්පෙෂලි මේ vehicle related business එක ඇතුලේ වැඩ කරන්නේ වීඩියෝස්, facial videos. මිනිස්සෙක් ඉන්න ඕන. වාහනයක් කියන්නේ මිනිස්සෙක්ගේ ලොකු තීරණයක්. ලොකු සල්ලි ප්‍රමාණයක්. ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. වාහනේ ඔයා ගාවට දාන්නේ සර්විස් එකට ලොකු විශ්වාසකින්. එයාගේ පණ වගේ වාහනේ. එතකොට මේ වාහනත් එක්ක ගනුදෙනු කරද්දී අනිවාර්යෙන් මිනිස්සෙක් ඉන්න ඕන. මිනිස්සුયો ටිකක් ඉන්න. ඒතර ඒක නිසා facial videos, facial content, ඒ කියන්නේ මේ වීඩියෝ content තමයි වැඩ කරන්නේ. හොඳට මතක තියාගන්න වීඩියෝ content අප්ලෝඩ් කරන්න ඕන TikTok එකේ, Facebook එකේ, Instagram එකේ අනිවාර්යෙන්ම. නැතුව බෑ ඉස්සරහට. අපි ඊළඟ slide එකට යමු ප්‍රබුද්ධ. ප්‍රබුද්ධ just continue. ඕකේ. අෂාන් මේ දේවල් ටික ඔයා මතක් කරපු එක ගොඩක් හොඳයි. ඇත්තටම ඔයාට මං හිතනවා දැන් ඔයාට පුළුවන් හෙට ඉඳලා පටන් ගන්න. මේකට සංකීර්ණ දේවල් ඔයාට කරන්න නැහැ. ෆෝන් එක පාවිච්චි කරලා අෂාන් කිව්වා ඒ විදිහට content upload කරන්න ගන්න හෙට ඉඳලා. හරි. දැන් අපි බලමු. තව මොන වගේ දේවල්ද ඔයාට කරන්න පුළුවන්? දැන් මේ දේවල් කරන්න දැන් ඩිජිටලි ඔයාගේ කොහොමද ස්පොට් එක ක්ලේම් කරගන්නේ? දැන් මේකනේ අපි කතා කරගෙන ආවේ. මෙතනදී ඔයා මේක පළවෙනි ස්ටෙප් එකක් නෙමෙයි. ඔයා ටිකක් grow වෙද්දී ඔයාට දැන් අර content upload කරගෙන එද්දී දැන් එතකොට ඔයා ගාවට ලොකු follow base එකක් හැදෙද්දී ඔයාට inquiries එනවා ගොඩක්. හරිද? අන්න ඒ වෙලාවට ඔයාට බැරුව යනවා. ඔයාට මේ message එකකට type කර කර ඒ දේවල් ටික කියන්න. දැන් එයාලා අහන හැම විස්තරයක්ම දැන් vehicle parts sell කරන කෙනෙක් කියලා අපි හිතමු.
එතකොට කස්ටමර්ගේ පැත්තෙනොත් එයාට ලේසි වෙන්න ඕන යම්කිසි ඉන්ෆර්මේෂන් එකක් ඔයාලගෙන් ගන්න. මොකද දැන් සමහර ආයතන තියෙනවා එයාලට Google My Business profile එකක් තියෙනවා, reviews හොඳයි, ඔක්කොම හොඳයි. එයා වෙයි කස්ටමර්ට ඕන යන්න කලින් ඒ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක පොඩ්ඩක් අහගන්න. දැන් එතකොට එයා ඊළඟට දැන් එතන තියෙන නම්බර් එකට තමයි එයා මුලින්ම කෝල් එක දෙන්නේ. නම්බර් එක වැඩ නැහැ. එක්ක එක බිසි. ඒ වගේ ඩිලේ එකක් කියන්නේ ඔයාට ලොකු සේල්ස් ප්‍රමාණයක් වෙන්න පුළුවන්. හරිද? ඔයා නැති කරගන්නේ තනි කස්ටමර් කෙනෙක් නෙමෙයි. ගොඩක් වෙලාවට. ඔයා මේ දේවල් ටික කරන්නේ නැතුව ඉඳලා. හරිද? ඒ වෙලාවට ඔයාට පුළුවන් ඔයාගේ WhatsApp business එක automate කරගන්න. automations කරගන්න පුළුවන්. AI chatbot කෙනෙක් වගේ implement කරලා ඔයාගේ business එකට ගැලපෙන විදිහට. එතකොට දැන් මේ වගේ දෙයක් කරාම ඔයා ගාවට එන කස්ටමර්ට ඔයාට කෝල් එකක් දීලා විස්තර අහගන්න ඕනේ නැහැ. හරිද? එයාට පුළුවන් දැන් අපි සරලවම WhatsApp එක. මේක ඔව්. අපි කියන්නේ ඔයාලා මුලදී නෙමෙයි ටිකක් කල් යද්දී අපි ඔව්. ටුමාරෝ කියන වචනේ දාලා තිනවා. ඔයාලට ඔයාලගේ ස්කේල් එක වැඩි වෙද්දී මේ දේවල් යූස් කරොත් තමයි ලේසි කියලා කියන්නේ. දෙහෙට ඔයාලා ඔටෝමේෂන්ස් වලට එහෙට යන්න අවශ්‍ය නැහැ. නැහැ. හරි? අප්‍රබුදවා කියන්නේ. අදහෙට අවශ්‍ය නැහැ. ඕකේ. අදහෙට මේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා ස්කේල් වෙද්දී ඔයාලට මේ දේවල් අවශ්‍ය කරන්න පුළුවන්. අද මේ දේ ඉගෙන ගත්තයි කියන එක පොඩ්ඩක් ඔළුවේ පැත්තකින් තියන් ඉන්න. දැන් ඔයාලා අර දේවල් ටික කරගෙන ඉද්දී ඔයාලා grow වෙද්දී ඔයාලා මේ දේවල් ටිකත් ඉම්ප්ලිමන්ට් කරන්න අමතක කරන්න එපා. හරිද? එහෙම වුණොත් ඔයාට එන දේවල් ටික නැති වෙන්න පුළුවන්. දැන් ඔයාට පුළුවන් AI chatbot කෙනෙක් වගේ ඉම්ප්ලිමන්ට් කරාම ඔයාගේ බිස්නස් එකේ විස්තර ටික මේ AI chatbot කෙනෙක්ගෙන් ලේසියෙන් එන කස්ටමර්ට ගන්න පුළුවන් වෙන විදිහ හදලා තියන්න. ඒක කස්ටමර්ගේ පැත්තෙනුත් ලේසි, ඔයාගේ පැත්තෙනුත් ලේසි. ඉතින් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ලීඩ් ෆලෝ සිස්ටම් එක. ඔයාගෙන් එකපාරක් බයි කරපු කෙනෙකුට අපි තව පාරක් තවත් දෙයක් කොහොමද සෙල් කරගන්නේ? එහෙම නැත්නම් ප්‍රයිස් එක අහලා ගිය කෙනෙක් ඉන්නවා බයි කරේ නැහැ. අපි කොහොමද එයාට සෙල් කරන්නේ? අන්න ඒකට තමයි අපිට ඕන වෙන්නේ මේ ලීඩ් ෆලෝ අප් සිස්ටම් එක. ඔයාගෙන් ඇවිල්ලා එකපාරක් කෙනෙක් මොනාම හරි බයි කරාට පස්සේ ඒ සේල් එක එතනින් නතර කරන්න එපා. එතනින් නතර කරන්න එපා. එයාට දෙවනි වාරටත් ඔයා ගාවට එන්න වෙන හේතුවක් ඔයා දෙන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් ඒකෙදි එයාව මොටිවේට් කරන්න දෙවෙනි සේල් එකත් වෙන්න. ඔයාට ඒකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් එයාගේ ඩිජිටලිනේ දැන් ඔයාට තනි තනි විදිහට මේ අයට කතා කරන්න බෑ. ලීඩ් ෆලෝ අප් කරනවා කියලා ඒ කියන්නේ ඔයා ගාවට එකපාරක් ආව කස්ටමර් කෙනෙකුට තව පාරක් තවත් දෙයක් සෙල් කරන්න නිසා ඔයාට ගිහිල්ලා තනි තනියෙන් මෙයාට ඇඩ්‍රස් කරගෙන කතා කරන්න බෑ. අපේ අලුත් ප්‍රොඩක්ට් එකක් ආවා මේ වගේ කියලා. හරිද? එතකොට ඔයාට පුළුවන් CRM එකක් වගේ පාවිච්චි කරන්න. CRM එකක් වගේ පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඔයා ගාවට ආව කස්ටමර්ගේ එයාට අපිට පුළුවන් ඇඩ්ස් රන් කරන්න පුළුවන්. හරිද? ඔයාලගේ අලුතින් ප්‍රොඩක්ට් එකක් ලොන්ච් වෙද්දී ඇඩ් රන් කරන්න පුළුවන්. ඒ ගැන කියලා. එතකොට පළවෙනි ෆස්ට් ටයිම් ඔයාගෙන් බයි කරපු කෙනෙක් නම් එයාගේ නම්බර්ස් ටික අපි ගාව තියෙනවා නම් අපිට පුළුවන් එයාට SMS ගේට් එකකින් පොඩි රිමයින්ඩ් එකක් දෙන්න. අලුත් ප්‍රොඩක්ට් ටික ආවා. ඒ වගේ. නැත්තම් දැන් හිතන්න ඔයාගෙන් ටයර් එකක් ගන්නවා. ඒ ටයර් එකේ කාලේ ඉවර වෙන සීමාව කොච්චරක්ද කියලා ඔයාට බලා ගන්න පුළුවන්. ඒ කස්ටමර්ගේ ඩීටේල්ස් ටික ගහපුවම ඔයාලට බලා ගන්න පුළුවන් මේ කස්ටමර් මෙන්න මේ දවසේ ටයර් එකක් අරගෙන තියෙනවා මෙන්න මේ වෙහිකල් පාර්ට් එක අරගෙන තියෙනවා හැබැයි දැන් එයාගේ වොරන්ටි කාලෙත් ඉවරයි දැන් ආපහු එකක් මෙයාට මාරු කරන්න වෙලා තියෙනවා දැන් ඒ කියන්නේ මෙයා මේ කාලේ වෙද්දී අලුතෙන් මේක මේ පාර්ට් එක ආයෙත් හොයනා වෙන්න පුළුවන් මාකට් එකේ එතකොට අපිට පුළුවන් එයාට පොඩි රිමයින්ඩ් එකක් දෙන්න අපි ගාව මෙන්න මේ ප්‍රොඩක්ට් එක තියෙනවා අන්න ඒ විදිහට ස්ට්‍රැටජික් විදිහට ඔයාට පුළුවන් මේ ලීඩ් ෆලෝ අප් සිස්ටම් එක හදන්න. හදලා ඔයාට පුළුවන් ඔයා ගාවට ඇවිල්ලා යන ඔයාගෙන් බයි නොකරපු කස්ටමර්ට දෙයක් සෙල් කරන්න. සහ ඔයා ගාවෙන් එකපාරක් බයි කරපු කස්ටමර් කෙනෙකුට තවත් පාරක් තවත් දෙයක් සෙල් කරන්න පුළුවන්. රිකරින් සේල්ස් හදන්න පුළුවන්. හරිද? දැන් ඩිජිටලි අර දේවල් ටික කරගෙන එද්දි දැන් කන්ටෙන්ට් ක්‍රියේට් කරගෙන එද්දි ඔයා ගාව හැදෙනවා ෆලෝවර්ස්ලා ෆලෝ බේස් එකක් හැදෙනවා
මේක ඇත්තටම මේ ෆලෝ බේස් එකක් විදිහට දකින්න එපා. මේකව දකින්න ඕන කමියුනිටි එකක් විදිහට. හරිද? කමියුනිටි එකක් විදිහට. ඉතින් මේ කමියුනිටි එකක් තියනවා කියන්නේ බිස්නස් එකක්. බිස්නස් එක තියෙන ආයු කාලය තීරණය කරන්න පුළුවන් ලොකු සාධකයක් තමයි කමියුනිටි එක. ස්ට්‍රෝං කමියුනිටි එකක් තියෙනවා නම් මේ බිස්නස් එක වටන්න හරිම අමාරුයි. හරිද? හැබැයි මේ විදිහට ඔයාට ලෝයල්, ඔයාගේ බ්‍රෑන්ඩ් එකට ලෝයල් කමියුනිටි එකක් හදාගන්න වෙන්නේ. හරිද? ඔයා අර මුල ඉඳන්ම අර අශාන් කතා කරගෙන ආව ඔයාගේ බ්‍රෑන්ඩින් වලදී අපි 7 ස්ටෙප් ගැන කතා කරේ. අන්න ඒ දේවල් ටික හරියට කරගෙන එනවනම් තමයි ඔයාට ලෝයල් කමියුනිටි එකක් හදාගන්න පුළුවන්. නැත්තම් ඔයාට හැදෙන්නේ කස්ටමර්ස්ලා. කස්ටමර්ස්ලා නෙමෙයි. අපිට හැදෙන්න ඕන කමියුනිටි එකක්. හරි. දැන් දැන් එතනදී මේ ඔයාට කමියුනිටි එකේදී මට ඇඩ් කරන්න ඔව් දෙයක් තියෙනවා. ප්‍රබුද මට කාඩද? ඔව් ඕකේ. අනිවාර්යයෙන්ම. කමියුනිටි එකේදී ලෝයල් ප්‍රෝග්‍රෑම්, ඒ කියන්නේ ලෝයල්ටි ප්‍රෝග්‍රෑම් එකක් ඔයගොල්ලන්ට රන් කරන්න පුළුවන්. ගොඩක් වෙහිකල් රිලේටඩ් බිස්නස් වල මේ වැඩේ වෙන්නේ නැහැ. මොකද ඒක වෙන්න ඕන දෙයක්. ලෝයල්ටි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන්. දැන් කාර් ඩීලර් කෙනෙක් නම් කාර් සේල් එකක් නම් ඔයා කරන්නේ, ඔයා බ්‍රෑන්ඩ් නිව් වෙහිකල්ස් හරි යූස් වෙහිකල් හරි ඔක්කොම මික්ස් එකේ නම් කරන්නේ. ඔයාට පුළුවන් වෙන්න ඕන ඔයාගේ ෆස්ට් ටයිම් පර්චේස් කරපු කෙනාව ඔයාගේ ලෝයල්ටි ප්‍රෝග්‍රෑම් එකට ඇඩ් කරගන්න. එයාට ඔයාට දෙන්න පුළුවන් මෙම්බර්ෂිප් කාඩ් එකක්. මෙම්බර්ෂිප් කාඩ් එකක් දෙන්න පුළුවන්. මෙම්බර්ෂිප් කාඩ් එකේ ලෙවල්ස් හදන්න. මෙම්බර්ෂිප් කාඩ් එකේ ලෙවල්ස් හදලා මෙම්බර්ෂිප් කාඩ් එකට පොයින්ට්ස් ඇඩ් කරන්න. එතර ඔයා සර්විස් සෙන්ටර් එකක් නම් කරන්න ඔයාට ලෝයල්ටි ප්‍රෝග්‍රෑම් එකක් හදන්න. එතර සර්විස් එකක් කරන වාරයක් පසා කාර් වොෂ් එකක් කරන සැරේ පාසා එයාට පොයින්ට්ස් එන විදිහට සිස්ටම් එකක් හදන්න. ඒ පොයින්ට්ස් ඊට පස්සේ එයාට ක්ලේම් කරගන්න පුළුවන් විදිහේ වැඩක් කරන්න. මේ ලෝයල්ටි ප්‍රෝග්‍රෑම්ස් රන් කරන එක රිකරින් සේල් එකක්. ඒ කියන්නේ නැවත නැවත රිපීට් ඔයාට කස්ටමර්ව ගෙන්න ගන්න පුළුවන්. සමහරට කස්ටමර් හදිස්සියකටවත් වාහනේ හොදගන්න වෙන තැනකට යන්නේ නැහැ. ඇයි? මං යන්නේ අතනට, ඉතින් මං එතනට යනවා කියලා එහෙම යනවා. හදිස්සියකටවත් වෙන තැනකින් ප්‍රොඩක්ට් එකක් ගන්නෙ නැහැ. මං ගන්නෙ මෙතනින් මේකෙන් මං එකෙන් ගන්න. ඒතර වාහනයක් ගන්න ගියත් යාළුවට උනත් කියන්නේ මේකෙන් ගන්න මම මේකෙන් ගන්නෙ. ඒක මෙම්බර්ෂිප් එකක් තියෙන එකත් ගන්න පුළුවන්. මම ගෝල්ඩ් මෙම්බර්ෂිප් එක තියෙන මට කස්ටමර් මම ඉතින් වාහන මං හිතන්නේ මගේ ගත්ත වාහන 6ම මං ගත්තේ ඕකෙන් තමයි. 6ම ඕකේ, ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ හොඳ මෙම්බර්ෂිප් කාඩ් එකක් දීලා මෙම්බර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක් රන් කරලා ලෝයල්ටි ප්‍රෝග්‍රෑම්ස් රන් කරලා කමියුනිටි එක එන්ගේජ් කරලා ඔයාගේ බිස්නස් එකකින් එහාට ඔයාට කමියුනිටි එක තවදුරටත් එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ කමියුනිටි එකට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙන ඇක්ටිවිටීස් තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු. එතකොට තමයි මේ ඔය ඉන්න කමියුනිටි එකට ඔයාගේ බිස්නස් එක මතකේ තියෙන ඔළුවේ තියන්න ඕන. හැම වෙලේම ඔළුවේ තියන්න ඕන. එකපාරක් දෙපාරක් නිකන් ටච් එකක් දෙන එක නෙමෙයි අපි බිස්නස් වල බ්‍රෑන්ඩින් වල කරන්නේ. අපි හැම වෙලේම කරනවා. කොහෙ ගියත් පැනඩෝල් බෝඩ් එකක් දකින්නවනේ නේ. කොකාකෝලා බෝඩ් එකක් දකින්නවනේ. ඒතර හැමදාම ඔළුවේ රැව් පිළි රැව් දෙනවා කොකාකෝලා පැනඩෝල් ඔය ටික. ඒ බ්‍රෑන්ඩ් හදලා තියෙන හැටි අපේ ඔළුවල් වල. එතකොට ඒක නිසා අර දැන් පික්මී එක ඌබර් එක. ඒතර ඒගොල්ලෝ බලන්න කමියුනිටි එකක් හැන්ඩල් කරන හැටි. කමියුනිටි එකක් මෙම්බර්ෂිප් දීලා පොයින්ට් සිස්ටම් එකක් හදලා ඒ වගේ. ඒක නිසා කමියුනිටි එක කියන එක වෙහිකල් රිලේටඩ් බිස්නස් එකක් ඇතුලේ ඇත්තරම නැති දෙයක්. ඒගොල්ලෝ ඒක හිතන්නේ නැති දෙයක්, බට් එන්න ඕන දෙයක්. හරි, එන්න ඕන දෙයක්. දැන් හිතන්න ඔයා කාර් සර්විස් එකක් නම් කරන්නේ මෙම්බර්ෂිප් එකක් ඇඩ් කරලා මොකක් හරි පොයින්ට් සිස්ටම් එකක් ඇඩ් කරාට පස්සේ ඔයා හිතන්න දැන් එතන ඔයාට ඒත් එක්කම කරගෙන යන්න පුළුවන් පොඩි කැෆේ එකක්, වෙයිටින් රූම් එකක් දාලා. ඒතර වෙයිටින් ඒරියා එකේ පොඩි කැෆේ එකක් කරගෙන යන්න පුළුවන් වෙනම නිකන් පොඩි බිස්නස් එකක් විදියට. ඒතර අර කට්ටිය ඔයාගේ වෙයිටින් රූම් එකේ ඉන්න ගමන් ඔයාගේ කැෆේ එකෙන් කොෆි එකක් ගන්නවා, සෑන්ඩ්විච් එකක් ගන්නවා වෙන්න පුළුවන්. ඒතර සමහරට ඒකට ඔයාට ඔයාගේ අර පොයින්ට්ස් වලින් ගෙවන්න පුළුවන් විදියට හදන්න පුළුවන්. වෙනම ඒක පොඩි බිස්නස් එකක්. නමුත් ඉන්ටර්කනෙක්ට් කරන්න පුළුවන් මිනිස්සුන්ට අර මනුස්සයෙක්ගේ තියෙන අවශ්‍යතාවය අනුව. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා කරන්න. එලෙවල් AI tools පාවිච්චි කරන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු. පොඩි අයට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ AI tools. අපිට AI tools ඉන්ටග්‍රේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කාර් ඩීලර් කෙනෙක්ට ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන්. අපිට last 10 years වල කොහොමද කොහොමද වාහන සෙල් වුනේ කියන එක බලලා ඒ data ටික ඔක්කොම අරගෙන ලංකාවේ ඉන්ට්‍රස්ට් රේට් එක ඊළඟට අපි ගත්තොත් විදේශ විනිමය සහ ගවර්න්මන්ට් එකේ ඉන්ෆෝමේෂන්ස්, ඒ කියන්නේ මොනිටරි ඩිසිෂන්ස් ටිකයි ඊළඟට
කොහොමද ආර්ථිකයේ ඉහළ පහළ ගියේ, කියන්නේ GDP රෙකෝඩ්ස් අනම්මනම් ඔක්කොම ටික අරගෙන අපිට ඩේටා සෙට් එකක් හදලා හදන්න පුළුවන් ෆියුචර් ප්‍රෙඩික්ෂන්ස් ගන්න විදිහේ AI ප්‍රෝග්‍රෑම්ස්. ඒතර අපිට කියන්න පුළුවන් හරි ලබන මාසේ මෙහෙම කාර් ටිකක් යනවා, මෙහෙම වාහන ටිකක් යනවා. ඒතර අපිට දැම්ම තියා ඒකට රෙඩි වෙලා ඉන්න පුළුවන්. හරි, මම කියන්නේ වාහන රන් තියාගෙන නෙමෙයි. නමුත් ඒ වගේ වැදගත් ඉන්ෆෝමේෂන්ස් AI tools හරහා ගන්න පුළුවන්. නමුත් අපිට මුල්ම කාලේ ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඒ වගේ දේවල් තියෙනවා ඉස්සරහට අපිට අපේ බිස්නස් එක එක්ස්පෑන්ඩ් වෙද්දී අපිට ඉම්ප්ලිමන්ට් කරගන්න පුළුවන් තරමේ. මොකද මම AI ගැන දාලා මෙතන අපි දාන්න හේතුව තමයි අපි මේ කතා කරන්නේ ඕගොල්ලන්ගේ දැන් තියෙන බිස්නස් එකටත් වගේම මේ බිස්නස් එකක් කියන්නේ අද හෙට ඉවර වෙන එකක් නෙමෙයි, ලබන අවුරුද්දේ වහලා දාන එකක් නෙමෙයිනේ. අපි ලයිෆ් ටයිම් එක පුරාවට සමහරට අපේ ඊළඟ අපේ ළමයි කරගෙන යන දෙයක් තමයි මේ බිස්නස් එකක් කියන්නේ. ඒක නිසා ඉස්සරහට එන දේවල් අපි දැන් එන දේවල් ඉම්ප්ලිමන්ට් කරගෙන ඒ දේවල් ගැන ටච් එකේ ඉන්න එක ඉතාම වැදගත්. ප්‍රබුද ඊළඟ ස්ලයිඩ් එකට යන්නකෝ. ඔව් නේද දශාන්? අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඒකේ තියෙන Q&A එක අපේ. ඔව්. දැන් ඔව්. ඔව් දශාන්. මොකද්ද ඔයගොල්ලෝ අපිට දැන් දාන්න බාන chat එකේ හරි නැත්නම් මයික් එකේ හරි කමන්නේ. ඩිජිටලි මොකද්ද ඔයාලට තියෙන ස්ට්‍රගල් එක, ලොකුම ස්ට්‍රගල් එක? කියන්නේ ඩිජිටලි හරි මාකටිං වලින් හරි අපි බලමු ඔයාගේ ප්‍රශ්නෙට විසඳුමක් ගන්න පුළුවන්ද කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න බාන. මොන හරි මේ වෙනකොට ඔයා ෆේස් කරන ලොකු ස්ට්‍රගල් එකක්. මයික්ස් ඔන් කරලා වුණත් අහන්න පුළුවන්. ගැටලුවක් නැහැ ඔයාලට මේ වෙද්දී ඔයාලා ස්ට්‍රගල් කරන ඕනම දෙයක් ගැන අහන්න. මේව ප්‍රශ්න අහන්න ලැජ්ජ වෙන්න එපා. ඔය ඔව් මේව එක කියන්නේ අනිවාර්යෙන්ම අහන්න. ඔව්. ඔව් ඒක නැති කරගන්නත් ඕන. මොකද නැත්තම් ඉස්සරහට එන්න බෑ. ඔව්. නැතුව බෑ. දැන් තීක්ෂණ ඔයාගේ මොනවද ඔයාගේ ප්ලැට්ෆෝම්ස් ඔයා යූස් කරන? තීක්ෂණ මොනවද මේ ඔයා යූස් කරන ප්ලැට්ෆෝම්ස් මොනවද? TikTokද, Instagramද, Facebookද? Facebook and TikTok. තීක්ෂණ මොකද්ද ඔයාගේ බිස්නස් එක කිව්වේ? මතුගමවා නේද? බයික් ස්පෙයා පාර්ට්ස් කරන්නේ. බයික්. තීක්ෂණ ඔයා මොනවද කන්ටෙන්ට් අප්ලෝඩ් කරන්නේ? ඔතන ඔයාගේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ නෙමෙයි. ඔයාගේ කන්ටෙන්ට් වල. ඒකයි රීච් වෙන්නේ නැත්තේ. ඔව්. සෝෂල් මීඩියා කියන ඇල්ගොරිතම් එකක්. ඒතර ඒ ඇල්ගොරිතම් එකට හරියන විදිහට අපි ෆීඩ් කරේ නැත්තම් අපේ රීච් ඔයා එක ෆොටෝස් ගෙනියන්නේ නැහැ. දාලා තියෙන්නේ නේ? ෆොටෝස්. ඔව්. වීඩියෝස් දාන්න ඕන. තීක්ෂණ මොකද තීක්ෂණ මිනිස්සු එන්ගේජ් වෙන්නේ වීඩියෝස් ඒ වල. කියන්නේ එයාලට. ඔව්. එයාලා දැන් කැමති නෑ. එයාලා දැන් අවුරුදු 10කට විතර කලින් නම් එයාලා ෆොටෝස් බලන්න ආස වුණා. මේ ෆෝන් එකකින් යද්දි ෆොටෝ එකක් එද්දි මේ ෆොටෝ එකක් කියලා බලන්න ආස වුණා. හැබැයි ඒක මිනිස්සුන්ට දැන් හරිම සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. එයාලා දැන් කැමති එයාලාගේ සයිකොලොජි එක දැන් තියෙන්නේ මට චලනය වෙන දේවල් බලන්න ඕන. මට එන්ගේජ් වෙන්න ඕන. එයාලා වීඩියෝස් විතරක් නෙමෙයි තීක්ෂණ. අනිවාර්යෙන්ම ඔයා TikTok වලදී එහෙමනම් ඒ ට්‍රෙන්ඩින් මියුසික් එහෙමත් ඒවා පාවිච්චි කරන්නම ඕන. ඒ වගේම ඇල්ගොරිදම් එකට කියන්න ඕන ඔයාගේ කන්ටෙන්ට් එක මොකක්ද? ඒක කාටද අරන් යන්නේ කියලා. ඒක ඔයාට කරන්න පුළුවන් ඔයාගේ දැන් ඔයාගේ කන්ටෙන්ට් එක දානවනේ දැන් ඔයා හැෂ්ටැග් එහෙම යූස් කරන්නේ නැත්නම් තීක්ෂණ මේ විදිහට. ඔයා හැෂ්ටැග් වගේ දේවල් අනිවාර්යයෙන්ම යූස් කරන්න. ඒක යූස් කරද්දී ඔයාගේ කන්ටෙන්ට් එකට අදාළ වෙන හැෂ්ටැග් පාවිච්චි කරන්න. ඒක එක විදිහක් ඇල්ගොරිතම් එකට ඔයාගේ කන්ටෙන්ට් එක මොකක්ද කියලා කියන්න. හරිද? ඒ වගේම ට්‍රෙන්ඩින් මියුසික් ඔය වගේ දේවල් පාවිච්චි කරන්න ඕන. අනිත් එක නිකන් වීඩියෝස් දානවා කියලා ෆොටෝස් ටික එකතු කරලා නිකන් ස්ලයිඩ් ෂෝ එකක් වීඩියෝ එකක් විදිහට දානවා වගේ දේවල් කරන්නත් එපා. අනිවාර්යයෙන්ම තීක්ෂණ ඔයා එඩියුකේෂනල් කන්ටෙන්ට් හදන්න. දැන් හිතන්නකෝ බයික් එකක අපිට කොච්චර දේවල් තියෙනවද කතා කරන්න. හිතන්න දැන් ඔය බයික් එකේ යද්දි තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඔය ඇස්ලරේටර් කේබල් එකෙම කඩා ගන්නවා. එතකොට
ඕක ඇයි එහෙම වෙන්නේ? දැන් මොකක් වෙලාට ඒක ගොඩක් වෙලාට චෙක් කරන්නේ නැහනේ. කාලේ පැනලා ගොඩක් වෙලාට කෙල්ල යනවා. ඒතර කොහේ හරි මග ගිහිල්ලා අනාථ වෙනවා. ඔක ඊට පස්සේ තල්ලු කරන් යන්න ඕන හරි ප්‍රශ්න. ඒ නිසා ඔයා එඩියුකේට් කරන්න ඔන්න ඔය වගේ පේන් පොයින්ට් එකක්. ඔයා ගිහිල්ලා සෙල් මේ කියන්න එපා මේ ඇස්ලේටර් කේබල් එකක් මේක මේ ගාන වෙන්නේ. ඔයාලට මේක ගන්න පුළුවන් මගෙන්. ඒක කියන්න එපා. ඒක ඒගොල්ලන්ට වැඩක් නැහැ නේ. ඒක ඔව් ඔයාගෙනුත් ගන්න පුළුවන්. ළඟම තියෙන ස්පෙයා පාර්ට් බඩු කඩේ ගන්නත් පුළුවන්. ඒ එතකොට ඒක විදියට එයාලා කියන්න අහන්නේ එපා. නැහැ. එතකොට ඔයා කන්ටෙන්ට් එකක් එඩියුකේෂන් කරන්න ඔව් එයාලට වැදගත් වෙනවා. අනිත් පැත්තට තියෙන ක්වෙස්චන් එකක් ඕනම දෙයක් අහන්න. දැන් මතුගම ස්පෙයා පාර්ට් බයික් වලට ස්පෙයා පාර්ට්ස් කිව්වොත් තීක්ෂණව මතක් වෙන්න ඕන ඔය පැත්තේ ඉන්න සෙට් එකට. හරි? ඊළඟට ඔය අවට ඔයාට පුළුවන් නම් ඔන්ලයින් ඩිලිවර් කරන්න ඒ තැනට එන්න ඕන. කො අනිත් පැයට ප්‍රශ්න නැද්ද? ඒකේ බිස්නස් එක හොඳට කෙරීගෙන යනවා. එහෙනම් අවුලක් නැහැ. එක්ස්කියුස් මී මම වාහනේෂී ෂොප් එකක් කරන්නේ. ඕකේ. ඒකේ මගේ FB ප්ලැට්ෆෝම් එකේ තමයි ඔයත් සානකව කොහෙද? මම මිනුවන්ගොඩ. මිනිවංගොඩ. AC ෂොප් එකක් නේද? ඒ කියන්නේ වාහන AC රිපෙයාර් කරනවද නැත්නම් අලුතෙන්? වාහනේෂී රිපෙයාර් කරනවා. ඕකේ. ස්පෙයාර්ස් තියෙනවා. අද මේ වෙනකොට ඔයා ඒ කියන්නේ ඩිජිටල් ඒ කියන්නේ Facebook එකේ කන්ටෙන්ට් එහෙම මොන හරි දානවද කොහොමද? ඔව් FB පේජ් එකේ එහෙම තියෙනවා. මගේ ප්‍රොෆයිල් එකේ එහෙම දානවා දැන්. දැන් ඔව්. අපි දැන් තමයි තේරුනේ අපිට ෆොටෝස් වගේ විතරයි අපි වීඩියෝස් උත් දානවා. ෆොටෝස් දාන්න මෙපා. කොටින්ම කියන්නේ ෆොටෝස් එපා. එපානේ. ඒ ෆොටෝස් වලින් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ෆොටෝ එකක් ඇත්තටම වැඩක්ම නැති දෙයක්. ඔයා ඔව් ඔයාගේ ෆෝන් එකේ වීඩියෝ එකක් කරන්න ඔයාට සමහරට ඔය කස්ටමර්ස්ලා එනවනේ AC රිපෙයාර් කරගන්න. ඒතර ඔව් සමහරට යුනික් ප්‍රශ්න ඇති. මෙයාට මේ AC එක මෙහෙම කම්ප්‍රෙසර් එක කැඩෙන්නේ නැහැ. ඒතර මේ ඔව් කම්ප්‍රෙසර් එක කැඩලා තියෙන්නේ මෙන්න මේ දේවල් නිසා. අපි හිතමුකෝ මම නිකන් කියන්නේ හරි. ඒතර ඔව් මේක මේ විදිහට කරගත්තා නම් මෙහෙම ඔයගලන්ට අවුලක් වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ පොඩි විනාඩියක වීඩියෝ එකක් ඇති මිනිස්සුන්ට මාර වටිනවා. එතකොට මිනිඔන්ගොඩ ඉන්න සෙට් එක අනිවාර්යෙන් මතක තියාගන්නවා මේ අපේ චානක අයියගේ AC ෂොප් එක නේද? මම ඔයාගේ නම දන්නේ ඒක මේ බිස්නස් එකේ. එතකොට ඔව් එනවා. ඒ වගේ වීඩියෝ කන්ටෙන්ට් අනිවාර්යෙන් දාන්න Facebook එකට, TikTok එකට දාන්න. ඒ මයි බිස්නස් ප්‍රොෆයිල් එක පොඩ්ඩක් හදාගෙන තියාගන්න. එතකොට අනිත් පැත්ත ඔයාගේ සර්විස් එක පැත්තෙන් ඔයා අනිවාර්යෙන් මේක මම අර කියපු කතාව ඒ විදිහටම වෙන්න ඕන. මොකද ඔයා ඔව් ඔන්ලයින් කියන දේ ඇත්තටම වෙන්නේ නැත්තම් මිනිස්සු ආයේ එන්නේ නැහනේ. ඒතර ඔව් රිකරින් සේල්ස් එන්නේ නැහැ. ඒක නිසා ෆොටෝ කියන ඒවා දාන්නම එපා. ඔයාට පුළුවන් විදිහට වීඩියෝ එකක් කරන්න. හැබැයි මේ වීඩියෝ එකෙන් මිනිස්සුන්ට දෙයක් එන්න ඕන. අවුට්කම් එකක් තියෙන්න ඕන. මිනිස්සු දෙයක් ඉගෙන ගන්න හරි එක්කෝ ඔයා හිතන්න අපි පෙන්නනවා AC ෆිල්ටර් එක ගලවන හැටි. දැන් ළඟදි මට වුණා වැඩක් මගේ කාර්යයේ මං යද්දි AC එන්නේ නැතුව ගියා. AC එන්නේ නැතුව ගියාම මම දැන් බය වුණා මොකද ඒ ෆිල්ටර් එකවත් කම්ප්‍රෙෂර් එක මොනවාරි වෙලාද දන්නේ නැහැ. පස්සේ වෙලා තියෙන්නේ මගේ මේ ග්ලව් බොක්ස් එකේ තිබ්බ කොලයක් කාප් ෂීට් එකක් තිබ්බ ඒක ගිහිල්ලා AC ෆිල්ටර් එකේ හිර වෙලා. අර යට ඔව් ඒක නෑ නේද? ඔව් ඔව් එතකොට එන්නේ නැහනේ හුලං. ඔව් එයා ඒක ගන්න බෑනේ. ඊට ඔව් ඒ කොලේ අයින් කරාම ලස්සනට AC එක වැඩ කරා. එතකොට මේ අර එහෙම දේවල් වෙනවා. ඉතින් මේ මම කොටින්ම කියන්නේ ගමනක් යන්න ගිහිල්ලා ඊට පස්සේ මම ගමන නවත්තලා වාහනේ ආයි පාක් කරලා නැවතුවා මං ගමන. ඊට පස්සේ තමයි මම මගේ යාළුවත් එක්ක කතා කරලා බැලුවේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ෆිල්ටරෙත් බැලුවා අපි ගලවලා. නමුත් අවුල අතන තමයි අවුල තිබ්බේ. ඒ වගේ කන්ටෙන්ට් තියනවා සෑහෙන ක්‍රියේට් කරන්න. ඔයාටම හිතලා සමහරට ඔයාට කන්ටෙන්ට් එකක් කරන්න පුළුවන්. ඔයා ගාවට එන කස්ටමර්ගේ ප්‍රශ්නයක් ගැන ඔයාට කතා කරන්න පුළුවන්. නැත්තම් කස්ටමර් කෙනෙක්ගෙන් ඔයාට ෆීඩ්බැක් එකක් ගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. එක දවසකට එකක් හරි සතියකට දෙකක් තුනක් හරි කරගන්න පුළුවන් නම් මිනුවන්ගොඩ ඔයාවට මිනුවන්ගොඩ ඊළඟට ඔය කොටුගොඩ ඔය අවට ඔයාට සෑහෙන කස්ටමර් බේස් එකක් හදාගන්න පුළුවන්. ඔයාගේ මේ රිපෙයාර් සෙන්ටර් එකට. මොකද මිනිස්සු අනිවාර්යෙන් එනවා ඔයාගේ සර්විස් එක හොඳයි. ඔයා මේකට ටැලන්ටඩ්. මෙතනට ගියොත් මගේ වැඩේ වෙනවා කියන එක මිනිසුන්ට
ඔයා අවයානස් එක බිල්ඩ් කරනවා. ඔයා ඔය කන්ටෙන්ට් එකක් දාලා කරන්නේ මිනිස්සුන්ට ඔයා ගැන කියන එක. හැබැයි ඔයා ගැන ඔව් කියන එක ඔයා නිකන් මම මේ සිරිපෑ කරන්නේ මගේ ෂොප් එක මෙතන තියෙන කියලා කිව්වට මිනිස්සු අහන්නේ නැහැ. මිනිස්සුන්ට වැඩක් නැහැ. නෑ. මිනිස්සු හිතනවා මුට පිස්සුද කියලා. ඒක ඔව් නිසා ඔයාව රිප්‍රසන්ට් කරන්න ඕන අන්න අර විදියට. කස්ටමර් ඇප්‍රෝච් කරන්නේ මේ විදියට. පොඩියට පටන් ගන්න. ලොකුවට හිතන්න එපා. ඔව් හරි චානක ඔව් ඒ සර් වගේම තමයි දැන් ඔයා ගාවට එනවනේ කස්ටමර්ස්ලා දැන් ඔයාගෙන් සර්විස් එක අරගෙන ඒ ප්‍රශ්න ඔව් විසඳගත්ත කියලා ඔව් අනිවාර්යයෙන්ම දැන් ඔයා මේන්ටේන් කරන්න Google My Business profile එක. ඒකට හා හා රිවිව් එකක් දාගන්න. එයාලට කියද්දි එයාලට රික්වෙස්ට් එකක් කරන්න එයාලා ඒක කරයි. හරිද? හා මොකද හා මේ විද්දී දැනකට එන්න කලින් එයාලා සර්විස් එකක් ගන්න හරි බයි කරන්න කලින් හරි එයාලා Google ඔව් එකට ගිහිල්ලා බලද්දි මේ Google reviews කියන එක ලොකුවටම බලපානවා. හරිද? හා හා මේ Google හා reviews ටික බලලා ඔයා ගාවට හා කස්ටමර් කෙනෙක් එන්න පුළුවන්. ඒ නිසා ඔව් අනිවාර්යයෙන් මේ Google reviews වලට ලොකු තැනක් දෙන්න. අනිත් අයත් ඒ දේ ඒ විදිහටම කරන්න. හා Google My Business profile එකක් maintain කරන්න. ඒක reviews add කරගන්න. හා 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 right sir thank you හරි. තව කාටද අපිට කතා කරන්න පුළුවන්? සර් තව පොඩි දෙයක් දැනගන්න ඕනේ. ඔව් තීක්ෂණ. සර් ඔය දැන් අපි සෝෂල් මීඩියාවල බූස්ටින් කරනවානේ. ඔව්. එතකොට ඒක අර අපේ නෝමලි ග්‍රෝත් එකට මොකක් හරි ඉෆෙක්ට් එකක් වෙනවද නැත්නම් ඒ කියන්නේ අර බූස්ටින් ගැහුවාම බූස්ටින් වලටම FB page එක හුරු වෙනවා එහෙම කතාවක් මං අහලා තියෙනවා. මෙහෙමයි FB එකේ මෙටා කැම්පේන්ස් වල මෙටා Facebook page එකක ගොඩක් කලාවට අපිට කෙන අපිව පොඩ්ඩක් පුෂ් කරනවා හරි අඩුයි. compare to TikTok. TikTok එකේ වගේ ඇල්ගොරිතම් එක ෆ්‍රෙන්ඩ්ලි නැහැ Facebook page එක. Facebook page එක ගොඩක් කලාවට බලන්න ඔයාව කොහොම හරි ඇඩ් එකකට යවා ගන්න. හැබැයි සමහර වෙලාවට ඔයා දාන කන්ටෙන්ට් එක ගොඩක් වැදගත් නම් මිනිස්සු ඒකත් එක්ක එන්ගේජ් වෙද්දී page එක රීච් වෙන්න පුළුවන් අනිවාර්යෙන්. මේ සල්ලි නොගෙවා. එතකොට දැන් අපි කියන්නම paid advertisements වලට යන්න එපා මුල් කාලේ. paid advertisements වලට යන්න අවශ්‍ය නැහැ මේ සල්ලි නොදී කරගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. දැන් Facebook එකේ ඇඩ් එකක් රන් කරන එක හරි ඉෆෙක්ටිව්ලි කරන්න ඕන. ඒතර ඒක නිකම් බොරුවට ගිහිල්ලා Facebook එකට සල්ලි නාස්ති කරලා ඒකෙන් අන්තිමේදී රිසල්ට් එකක් එන්නෙත් නැහැ. ඊට වඩා හොඳයි Tamanට වෙන කියන්නේ හිත තමන් හිතන්නකෝ ඔයා කරනවා කියලා මොඩිෆිකේෂන් සෙන්ටර් එක. ඒතකොට ඔය පැත්තේ ඉන්න ප්‍රසිද්ධ කෙනෙක් එන්නලා එයාගේ මොඩිෆිකේෂන් එකක් කරලා එයාගේ රිවිව් එකක් Facebook එකේ දාලා ඒක හොඳ විදිහට බූස්ට් කරන එක වෙනයි. අන්න එතකොට ලොකු රිසල්ට් එකක් එනවා. ඒ වගේ කැම්පේන් එකක් කරන එක කරනවට වඩා නිකම් ෆොටෝ එකක් දාලා නිකන් අර කියපු එකක් නිකන් බූස්ට් කරන එක ඇත්තටම එච්චර සාර්ථක දෙයක් නෙමෙයි. ඒක කැම්පේන් එකක් විදිහට කරන්න ඕන. මම හිතන්නේ ප්‍රබුද්ධට ඇති අයිඩියා එකක් ඕකට එකතු කරන්න. ප්‍රබුද්ධ දැන් ඔයාලගේ page එකක් හරහා දැන් අපි ඇඩ්වර්ටයිස්මන්ට් කරන්නේ. දැන් තීක්ෂණ ඔයා ඇඩ් එකක් රන් කරන්න කියලා හිතාගෙන ඉන්නවා නම් ඔයා page එකට ආවහම දැකලා ඇති ඔයාගේ මේ සරල දෙයක් කියලා දෙන්නේ. එච්චර සංකීර්ණ දෙයක් නෙමෙයි. සරල දෙයක් ගොඩක් අය වරද්දා ගන්න තැන. මේකෙදි ඔයා page එකට ඇවිල්ලා මේ boost කියන බටන් එක ක්ලික් කරලා ඔයාට ඇඩ් එකක් ලේසියෙන් පබ්ලිෂ් කරන්න පුළුවන්. හැබැයි තීක්ෂණ ඔයා සේල්ස් ගන්න හිතාගෙන මෙතනින් ඇඩ් එකක් රන් කරන්න ගියොත් ඔයාට සේල්ස් එන්නේ නැහැ. හරිද? ඔයාට සේල්ස් එන්නේ නැහැ එතනින්. ඔයාට සේල්ස් එනවා නම් දැන් අපි හිතමු දැන් හැමෝටම ඕන කරන ඔයා දැනට content මොනවා හරි දෙයක් අප්ලෝඩ් කරගෙන ඇවිල්ලා තියෙනවා කියලා වගේ page එකේ. ඒ විදිහට ඔයාගේ මුලින්ම ඔයා කරන්න ඕන Facebook page එකෙන් ad run කරලා sales හදා ගන්න ඕන නම්. හරිද? ඔයා මුලින්ම මොනවා හරි දැන් අපි කිව්ව content එකක් තියෙනවානේ. ඔය විදිහේ educational content ඔය වගේ ටිකක් අප්ලෝඩ් කරගන්න. මෙතනදී මම කියන්න හදන්නේ හිස් පිටුවක් වගේ තියන්න එපා page එක. හරිද? content ටිකක් අප්ලෝඩ් කරලා තියන්න. හරිද? ඊළඟට කැම්පේන් එක ප්ලෑන් කරන්න. ඔයා මොන ප්‍රොඩක්ට් එකද මොන ප්‍රොඩක්ට්ද විකුණන්නේ. හරිද? ඊට පස්සේ තව ටිප් එකක් මම ඔයාලට කියන්න තික්සන. ඔයා ඇඩ් එක රන් කරන්නත් ඕන page එකෙන් නෙමෙයි ads manager එකෙන් තමයි ඔයාගේ ඇඩ් එක රන් වෙන්නත් ඕන. ඒ වගේම තමයි ඔයා එකෙදි ඔයා ads manager එකෙන් ඇඩ් එක රන් වෙද්දී ඔයා වීඩියෝ හරිද වීඩියෝ ඇඩ් එකක් ක්‍රියේට් කරන්න. ඔයා ප්‍රොඩක්ට් එකක් සෙල් කරන්න ලස්සනට හදාගත්ත ෆොටෝ එකක් පාවිච්චි කරන්න එපා. හරිද? ඔයා ඒකට හොඳ වීඩියෝ එකක් හොඳ ඒක පැහැදිලි කරන්න පුළුවන් විදිහේ වීඩියෝ එකක් හදලා අන්න ඒ විදිහට ඔයා
ඇඩ් මැනේජර් එකට ඇවිල්ලා ඇඩ් එක රන් කරන්න. මේකදී ඔයාලට තියෙන දැන් Facebook එකට ආවට පස්සේ අපිට මේ වෙලාවේ ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න විදිහක් නැහැ. නැත්නම් ඔයාලට පෙන්වන්න පුළුවන්. ඇඩ් මැනේජර් එකට ආවට පස්සේ ඔයාලට ඔබ්ජෙක්ටිව්ස් තියෙනවා. ඒ ඔබ්ජෙක්ටිව්ස් වලින් Facebook page එක කරා අපිට ඩිරෙක්ට්ලි සේල්ස් නම් ඔයා මේ ටික අද ගිහම පොඩ්ඩක් බලන්න. Google search කරලා බලන්න, YouTube එකේ පොඩ්ඩක් බලන්න. මම ඔයාලට මේ ලොකු දෙයක් අර පොඩ්ඩක් සරල කරලා මේ කියලා දෙන්නේ. ඔයා මොන එක ඉගෙන ගන්න ඕන හින්දා. ඔයාලට පුළුවන් ඇඩ් මැනේජර් එකට එන්න. ඇඩ් මැනේජර් එකට ඇවිල්ලා ඔයා ඊට පස්සේ ඇඩ් එක ක්‍රියේට් කරද්දී ඔබ්ජෙක්ට් එකක් තෝරගන්න තියෙනවා. කැම්පේන් එක ක්‍රියේට් කරන්න. එතනදී ඔයා මේ සේල්ස් කියන ඔබ්ජෙක්ට් එක තෝරගන්න. අන්න එතකොට ඔයාට එනවා messages. මේ messages convert කරගන්න එක තමයි ඔයාගේ ඊළඟ ස්ටෙප් එක වෙන්නේ. ඒ විදිහට අපිට පුළුවන් Facebook page එක හරහා sales හදාගන්න. හැබැයි අශාන් කිව්වා වගේ අපිට ෆ්‍රී කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. හරිද? ඒ දේවල් ටික කරාම ඔයා ads වලට ස්පෙන්ඩ් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඔයා හැබැයි try කරන්න ඉගෙන ගන්න. දැන් බිස්නස් එකක් කරනවා කියන්නේ ඉගෙන ගන්න එකනේ. ඔයාට පුළුවන් පොඩක් ගිහිල්ලා බලන්න. හරිද? ඇඩ්මින් එකේ චුට්ටක් ගිහිල්ලා බලන්න. නැත්නම් කවුරු හරි කෙනෙක් ඉන්න දාලා බලන්න. ඔයාට ඒ විදිහට පොඩ්ඩක් බලන්න. ඒ විදිහට තමයි Facebook page එකකින් ඔයා sales ටික හදාගන්න. හරිද? හැබැයි ඉතින් අර අපි කතා කරපු දේවල් දැන් ඔයා කතා කරපු දේවල් ටික හරියට තියෙනවා නම් මේ තීක්ෂණ අර එච්චර මේ නටන්න දෙයක් නැහැ. පාට රන් කරන්න වෙයි. හරිද? අපි ඇඩ් රන් කරනවා කියන තැනට එන්න ඕන අවසානට. අපි ඊට කලින් අපේ බ්‍රෑන්ඩින් හදාගෙන අපි ඒ විදිහට තමයි අපි එන්න ඕන. සාමාන්‍යයෙන් ඉතින් ඔය පේජ් එකක් හදාගෙන පොඩි දෙයක් සෙල් කරන්න නම් Facebook page එකක් කියන එක ඇඩ් රන් කරනවා කියන එක ඇති. හැබැයි බ්‍රෑන්ඩ් එකක් වෙන්න නම් අපි අර කිව්ව දේවල් ටික අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඔජස්ට ඔය බයිසිකල් වල සාමාන්‍ය වෙලා ලයිට්ස් අනම්මනම් තියෙනවනේ ඒවා සෑහෙන මම දැකලා තියෙනවා කට්ටිය දාලා තියෙනවා. ඉතින් ඒවට සෑහෙන මේවා එකක් තියෙනවා රීච් එකක් තියෙනවා. නමුත් අර නික ප්‍රොඩක්ට් එකක් නිකන් ලයිට් එකක් දාලා මොකක් හරි ස්පෙයා පාර්ට් එකක් දාලා Facebook එකේ through සේල්ස් කරන එක වැදගත්. නමුත් අපි මෙතන කතා කරේ එතනින් එහාට ගිහිල්ලා නිකන් කස්ටමර් ඔයාව හොයන් එන තරමේ තැනකට ඔයා එන්නේ කොහොමද කියන එක. ත්‍රේ යන ජර්නි එකේදී අර නිකන් Facebook එකේ බූස්ට් එකක් ගහලා ප්‍රොඩක්ට් එකක් විතරක් සෙල් කරලා එතනින් නවතිනවා නම් තවදුරටත් ඔයා එක බිස්නස් එකක් විතරයි. කස්ටමර්ට ඔයාව මතක නැහැ. කස්ටමර් ඔයාගෙන් අර ලයිට් එක ගත්තා. එච්චරයි. ඔයා කවුද? ඔයා මොනවද කරන්නේ? ඔයාගේ බ්‍රෑන්ඩ් වොයිස් එක මොකද්ද? ඇයි මං ඔයාගෙන් ගන්නෙ? ඒව මුකුත් කස්ටමර් හිතන්නෙත් නැහැ. කස්ටමර් දන්නෙත් නැහැ. ඔයා දන්නෙත් නැහැ ඒවා. එතන නිකන් ට්‍රාන්සැක්ෂන් එකක් වුණා. ප්‍රොඩක්ට් එකක් කියවුවා, සල්ලි ටිකක් ආවා. එතනින් එහාට දෙයක් ක්‍රියේට් වෙලා නැහැ. ඉතින් ඕක එවෙලට වා හිතයි සේල් එකක් කියන එකනේ වැදගත්. ඉතින් ඌව මොනවද කියලා. නෑ. කන්සිස්ටන්ට්ලි ලොන්ග් ටර්ම් ගේම් එකේ ඉද්දී ගේම් එකේ ඉන්න පුළුවන් අර කට්ටියට තමයි. මොකද මේ ගේම් එක ඇතුලේ ඔයාලා දන්නේ නැති වුණාට මේ හරියම බ්‍රෑන්ඩ් එකක් හදාගත්ත මිනිස්සු ටික ඔයාලා හිතනවටත් වඩා ඉතාම ලොකු වේගෙන් යනවා. හරි? ඔයාලා හිතනවටත් වඩා ලොකු වේගෙන් සමහරට ඔයා මාසෙට විකුණන්නේ කාර් දෙකක් තුනක් වෙන්න පුළුවන්. සමහරට මේ මිනිස්සු දවසට කාර් 10ක් 12ක් විතර සෙල් කරනවා. දවසට. දවසට සේල් එකක් යනවා. එහෙම. සමහරට බොඩි වොෂ් එකකට අපොයින්ට්මන්ට් එකක් දාන්න බැරි තරමට එන්න පුළුවන්. එහෙම තියෙනවා. ඔයාලා බලන්නේ නැති ඇයි ඒ කියලා. ඒ it is what it is. ඒක තමයි. ඒක තමයි එයාලා හදපු ස්ටේටස් එක. එයාලා හදපු ඉමේජ් එක. එයාලා හදපු වැලියුස් ටික. එයාලා දීපු ප්‍රොමිසස් ටික. එයාලා කොච්චර මිනිස්සු දන්නවද කියන එක. ඔය දන්නවා කියන කතන්දරය ඇතුළේ ගොඩක් වැදගත්. දැන් ඔයා හැංගිලා නම් ඉන්න ඔයාව දන්නේ නැත්නම් ඔයාගේ බිස්නස් එක දන්නේ නැත්නම් ජීවිතේරවත් සේල්ස් වෙන්නේ නැහැ. ඔයාව දැනගන්න ඕන. ඔයා අනිවාර්යෙන් ඔයාගේ අවයානස් එක හැදෙන්න ඕන. මුලින්ම අවයානස් එක හදාගන්න ඕන. මම මෙයා මගේ බිස්නස් එක මේක මම කරන්නේ මෙව්වා. මගේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ කන්ටෙන්ට් ක්‍රියේෂන් එක හරහා කරන්නේ අපි මුලින්ම අවයානස් එක හදන එක. ටික ටික යන ජර්නි එකක් තියෙනවා. තව කාට හරි ප්‍රශ්න තියෙනවද ඔහොම? චෙක් ලිස්ට් එක අපේ.
දැන් බ්‍රෑන්ඩින් කියන එකෙන් බ්‍රෑන්ඩින් equal trust. ඒ කියන්නේ බ්‍රෑන්ඩින් එකක් කියන්නේ trust එකක් කියන එක. බ්‍රෑන්ඩින් එක හරහා ඇති වෙන්නේ විශ්වාසය කියන එක. ඒක වෙන කිසිම දෙයක් නෙමේ. බ්‍රෑන්ඩ් එක ෆයිනලි එන්නේ trust එකත් එක්ක. හරි? විශ්වාසය හැදෙනවා. ඩිජිටල් ප්‍රසන්ස් එක ඕන විසිබිලිටි එක තියෙනවා. ඔයා ඉන්විසිබල් වෙලා බෑනේ නේ. ඔයා කන්සිස්ටන්ට්ලි කන්ටෙන්ට් ක්‍රියේට් කරන්නේ නැත්තම් කන්සිස්ටන්ට්ලි ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් අතර එන්ගේජ් වෙන්නේ නැත්තම් ඔයා විසිබල් නෑ. ඔයා ඉන්විසිබල්. ඒතර ඉන්විසිබල් මිනිස්සෙක් ගාවට යයිද වාහනයක් රිපෙයාර් කරන්න? යයිද තමන්ගේ බයික් එකට මොන හරි ගන්න වාහනයට ගන්න ලයිට් එකක් ගන්න යයිද? නෑ. බැටරි එකක් ගන්න යයිද? නෑ. විසිබල් වෙන්න ඕන. කන්සිස්ටන්සි. පර්ෆෙක්ෂන් එක එන්නේ කන්සිස්ටන්ට්ලි. ඕනම දෙයක් තමන් දන්නේ තමන් සමට තමන් ඉගෙන ගන්න ගමන් තමන් මෙලෝ දෙයක් දන්නේ හැබැයි දවසට පොඩ්ඩ කරද්දී දවසට 100ක් හරි තමන් ග්‍රෝ කරගද්දී කන්සිස්ටන්සි එක දිගටම මේන්ටේන් කරොත් දිගටම එකම දේ කරොත් පර්ෆෙක්ෂන් එකට එනවා. ඒ කියන්නේ කන්සිස්ටන්සි is key. ඊට පස්සේ data insights. data කියන්නේ insights. ඒ කියන්නේ data අරගන්න ඕන. අපි customer data ගන්න ඕන. අපි data මත අනිවාර්යෙන් business decisions ගන්න ඕන. data driven market එකක් තියෙන්නේ අද වෙනකොට. ඔබට ඒ දේවල් ගැන අප්ඩේට් එකේ ඉන්න ඕන කමියුනිටි එක. ලොයල්ටි කමියුනිටි එකක් හදා ගන්න ඕන. කමියුනිටි එක වැදගත්. කමියුනිටි එකක් හදන එක තමයි අතරම බිස්නස් එක වෙන්නේ. බිස්නස් එකට කමියුනිටි එකක් ඉන්නවා. iPhone එක වටා කමියුනිටි එකක් ඉන්නවා. BMW එක Toyota එක වටා කමියුනිටි එකක් ඉන්නවා. ආ එතකොට ඔටෝ මිරාජ් එක වටා කමියුනිටි එකක් ඉන්නවා. නන්දන එන්ටර්ප්‍රයිසස් එක වටා කමියුනිටි එකක් ඉන්නවා. Toyota ලංකාව එකේ හැදිච්ච කමියුනිටි එකක් ඉන්නවා. එදිරිසිංහ කුෂන් එකට ඉන්නවා කමියුනිටි එකක්. ඒගොල්ලෝ කරලා තියෙන්නේ කමියුනිටි එකක් හදලා. ඒ කමියුනිටි එක සමහරට යාළුවා නැති තැන යාළුවාගේ බිස්නස් එක ප්‍රොමෝට් කරනවා free of charge. සල්ලි නෑ, සල්ලි යන්නේ නෑ. free of charge කෙලින්ම ප්‍රොමෝට් කරනවා. ඇඩ් යන්නේ නෑ. Facebook එකට සල්ලි යන්නේ නෑ. කමියුනිටි එක ප්‍රොමෝට් කරනවා. ලොකු විෂන් එකක්, ලොකු ප්ලෑන් එකක්, ලොකු ගෝල් එකක්, ලොකු ඩ්‍රීම් එකක් තියාගන්න තැනකට එනවා කියලා. ඔයා කරන්නේ මොඩිෆිකේෂන් එදිරිසිංහ එක වගේ වෙනවා. ඒ මතක් මිනිසුන්ට මතක් වෙන්නේ මගේ නම. මම කාඩීල කෙනෙක් නම් මතක් වෙන්නේ මගේ නම. සර්විස් සෙන්ටර් එකක් නම් කරන්නේ ගම්පහ කිව්වොත් මේ සර්විස් සෙන්ටර් එක මගේ එක මතක් වෙන්නේ. මිනිවංගොඩ කිව්වොත් මගේ මේක මතක් වෙන්නේ. මාළඹේ නම් මෙයා. මුලින්ම මාළඹේ නම් මෙයා. ඊට පස්සේ අපි ලංකාව වටේ මෙයන්. ඉතින්ලා තමන් ඉන්න පැත්තේ හදාගන්නකො නම. හරි එහෙනම් අපි එන් කරමු. ඔයාලගේ ප්‍රශ්න මොන හරි තිබ්බොත් දාන්න WhatsApp එකට අපේ Ask Guide WhatsApp එකේ තියෙනවා. ඒකට දාන්න පුළුවන් ඔයාලගේ ප්‍රශ්න මොන හරි තියෙනවා. Excuse me. යා ඔව්. කාඩීල ලයිසන් එක ගන්න කොහොමද සාමාන්‍ය රෙජිස්ට්‍රේෂන්? ඒක අපි කන්ටැක්ට් කරලා දෙන්න. අපි ඔයා 101 සෙෂන් එකක් කන්සල්ට් කරගන්න අපි ඒක arrange කරලා දෙන්න පුළුවන්. ඔයාගේ idea එකක් තියෙනවද බිස්නස් එක පටන් ගන්න? Yes. අපි කරමු. ඔයා වැඩේ කොහෙද? කරමු. මං අනුරාධපුරේ. අනුරාධපුරේ. ඕකේ. පොඩි WhatsApp message එකක් දාන්න බ්‍රදර් තරහ නැතුව. ඔයාගේ නමත් එක්ක පොඩ්ඩක් දාන්න අනුරාධපුර ගාත දාලා. හරි. ඕකේ. Okay bye. thank you. හරි එහෙනම් අපි පැය එකමාරක් කිව්වට දැන් පැය දෙකක් කිට් වෙන්න ගියා. ප්‍රබුද්ධ ඔයාලට මොන හරි ඇඩ් කරන්න තියෙනවද? අපේ ෂන් දැන් පෑ දෙහෙකුත් ආවනේ. දැන් එහෙනම් අපි ඔව් එහෙනම් දැනටත් කරමු. දැන් ගොඩක් වෙලා කටි ඉතින් ටයර්ඩ් ඉන්නේ. ඇතිනේ. ඔව්. ඔව් අපි අවසානට දෙන්න තියෙන මේ පොඩි මැසේජ් එක අපි දෙමු නේද? මේ ඔව් මැසේජ් එක දෙන්න ඕන. අනිත් එක පොඩි දෙයක් පොඩි රික්වෙස්ට් එකක් සෙෂන් එකේ ෆීඩ්බැක් එකක් කාට හරි දෙන්න පුළුවන් නම් ඉන් වොයිස් ඇත්තට මේක වැදගත් වෙනවා. දැන් මේක බලන අයටත් උතර අපේ සෙෂන් එක කොච්චර දුරකට හොඳට ගියාද කියන එක ඕගොල්ලෝ දන්නේ. කතා කරපු දේවල් ඕගොල්ලන්ට කොච්චර වටිනවද කියන එකත් ඔයාලා දන්නේ. එතකොට
පොඩි ෆීඩ්බැක් එකක් කාටට දෙන්න පුළුවන් නම් ඒක ඇත්තටම really appreciate. කවුරු ඉන්නවද දෙන්න පුළුවන් voice එකක්? මොනවද ඔයාලට හිතුනේ කියන එකයි අහන්නේ, වෙන කිසිද නෙමෙයි. ෆීඩ්බැක් එකක් කියන්නේ මොනවද හිතුනේ අද සෙෂන් එක සම්බන්ධව? උස සාමාන්‍යයෙන් අපි මේ දැන් සාමාන්‍ය පොඩි දැන ඉඳලා බිස්නස් එකක් කරගෙන ආවට දැන් අපිට ඩිජිටල් මේ පැත්ත ගැන ලොකු අවබෝධයක් තිබ්බේ නෑ දැනට. ලොකු සාමාන්‍ය අවබෝධයක් හරි අර අපිට පටන් ගන්න එකේ ලොකු අවබෝධයක් ආවා. ඒ නිසා ගොඩක් මේ ස්තුතියි ඒකට. thank you. අනිවාර්යයෙන්. අපිට සතුටුයි. මොන හරි දෙයක් ගත්තා නම් ඔයාගේ බිස්නස් එකට මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඇත්තටම සතුටුයි. ඇත්තටම තැංක යු සෝ මච්. ඒ කියන්නේ අද කාලේ මෙහෙම ෆ්‍රී සෙෂන් දාලා ටයිම් එක වේස්ට් කරගෙන තව කෙනෙක්ට දෙයක් කියලා දෙන කට්ටිය ගොඩක් මඩුයි. ඉතින් ඒ වගේ වෙලාවක මේ අපි නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඇත්තම බිස්නස් එකක් කොහොමද ග්‍රෝ කරගන්න ඕනේ, ඊට පස්සේ බිස්නස් එකක් හැන්ඩල් කරගන්න විදිහ හැමදේම ඉගෙන ගත්තා. thank you so much. ඒ වගේම අපේ ප්‍රශ්න වලට උත්තර දුන්නා. අර අපිට තේරෙන විදිහෙන් හැමදේම කියලා දුන්නා. ඉතින් thank you so much සර්ලාගේ ටයිම් එක වේස්ට් කරගෙන අපිට මෙච්චර වැලියබල් දෙයක් කියලා දුන්නට. Okay, thank you. තික්ෂණ appreciate. හරි එහෙනම් time to end and okay. ප්‍රසන්තිකා thank you. Okay. එහෙනම් අපි හම්බෙමු තව sessions අපි arrange කරමු ඔයාලා groups වල ඉන්න. එහෙනම් ප්‍රබුද අපි එන් කරමු නේද? good night එහෙනම්. ඔව්. එහෙනම් business එක හොඳට කරන්න plan එකක් තියාගන්න. එහෙනම් ඔක්කොටම wish කරනවා. Okay, good night sir. thank you Okay. very much. good night thank you. Okay.